අපි මුලින්ම බලමු ජීවිතය විෂය නිර්දේශය පිළිබඳව. මෙම ජීවිතය විෂය නිර්දේශයේ ඔබ දන්නවා ඇති ඒකක 14ක් තිබුණා. නමුත් දැන් මෙවර ගිය අවුරුද්දේ වගේම ඒකක 13ක් තමයි ජීවිතය විෂය නිර්දේශයට ලැබෙන්නේ. පළවෙනි ඒකකයේ කුඩා ඒකකයක් ජීවිතය හැඳින්වීම කියන ඒකකය. දෙවෙනි ඒකකයේ තියෙන්නේ ජීවයේ රසායනික සහ ශෛලීය පදනම. මුලින්ම ඔගොල්ලෝ උසස් පෙළට හදාරන ඒකකයක් වශයෙන් තමයි තියෙන්නේ ජීවයේ රසායනික සහ ශෛලීය පදනම කියන ඒකකය. ඊට පස්සේ ටිකක් දිග ඒකකයක් තියෙනවා තුන්වෙනි ඒකකයේ ජීවීන්ගේ විවිධත්වය. ඉස්සර තිබුණේ ජෛව විවිධත්වය කියලා. දැන් ජීවීන්ගේ විවිධත්වය යටතේ අපි දන්නවා රාජධානී ඉස්සලා අපි දැන් තියෙන අධිරාජධානී කීයක් තියෙනවද? අධිරාජධානී 3ක්. මොනවද අධිරාජධානී 3? කියන්නේ මොනවද? බැක්ටීරියා, ආකියා සහ යූකැරියා. බැක්ටීරියා, ආකියා සහ යූකැරියා කියලා අධිරාජධානී 3ක්. ඒ වගේම රාජධානී 5ක්. රාජධානී 5කට තමයි දැන් බෙටෙන්නේ. මොනවද රාජධානී 5? බැක්ටීරියා, ආකි බැක්ටීරියා, ඊට පස්සේ ඒ යටතේ ඊට පස්සේ ඒ වැටෙන්නේ ප්‍රෝකැරියෝටා. යූකැරියෝටා යටතේ වැටෙනවා ප්‍රොටිස්ටා. දිලීර වැටෙනවා මොනවාද? ෆංගයි, ඊළඟට ප්ලාන්ටේ සහ ඇනිමාලියා. ඒ අධිරාජධානීවල ඒ රාජධානීවල අධිරාජධානී 3යි රාජධානී 5 ජෛව විවිධත්වය තමයි මෙහිදී සාකච්ඡා වෙන්නේ. ඊළඟට 4 වෙනි ඒකකයේ සිට ශාක සහ සත්වයා කියන කොටස් දෙකම එකට දාලා තියෙන පෝෂණය 4 වෙනි ඒකකයේ පෝෂණය කියන ඒකකයේ සාකච්ඡා වෙනවා. ඊළඟට 5 වෙනි ඒකකයේ ශ්වසනය. එතන ප්‍රධාන වශයෙන් සතුන්ගේ වායු හුවමාරුව තමයි සාකච්ඡා වෙන්නේ. ඊළඟ පරිවහනය කියන ඒකකයේ ටිකක් දිග ඒකකයක්. ඒකේ සත්ත්ව පරිවහනයයි ශාක පරිවහනයයි කියන දෙකම තියෙනවා. දැන් ඇත්තටම උසස් පෙළ නිර්දේශයේ ප්‍රශ්න ලැබෙන්නේ මේ අනුපිළිවෙලින් තමයි ප්‍රශ්න ලැබෙන්නේ. පරිවහනය කියන එකකයට පස්සේ ඊළඟට තියෙනවා 7 වෙනි එකක වෙන සමායෝජනය සහ සමස්ථිතිය. මේ යටතේ අපේ මිනිසාගේ සමායෝජනය ගත්තොත් ප්‍රධාන පද්ධති දෙකක් තියෙනවා. මොනවාද පද්ධති දෙක සමායෝජනය සඳහා තියෙන? ස්නායු පද්ධතියයි ඊළඟට අන්ත්‍රාසර්ග පද්ධතිය. ස්නායු පද්ධතිය මගින් එනවා ස්නායක සමායෝජනය, අන්ත්‍රාසර්ග පද්ධතිය මගින් එනවා හෝමෝනමය සමායෝජනය. 8 වෙනි එකකේ තියෙන බහිශ්‍රාවය ඒ යටතේ වෘක්කවල ක්‍රියාකාරීත්වය, මූත්‍රාශය දීමේ යාන්ත්‍රණය වගේ සාකච්ඡා වෙනවා. 9 වෙනි එකකේ තියෙන සන්ධාරණය සහ චලනය. ඊළඟ 10 වෙනි එකකේ ප්‍රජනනයේ වර්ධනය සහ විකසනය. එක පැත්තකින් එතන මානව ප්‍රජනනයේ පුරුෂ ප්‍රජනන පද්ධතිය, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ඒ පිළිබඳ කරුණු සාකච්ඡා වෙන අතරේ ඊට පස්සේ අපි ශාක ජීවන චක්‍ර. ශාක ජීවන චක්‍රත් වගේ ශාකවල දැන් ජීවන චක්‍රවල විස්තරාත්මක තොරතුරු නැතත් ජීවන චක්‍රත් මේ යටතට සාකච්ඡා වෙනවා. එතනින් පස්සේ තියෙන 11 වෙනි ඒකකයේ ප්‍රවේණිය. ඒ යටතේ තියෙනවා සම්ප්‍රදායික ප්‍රවේණිය අපි කියනවා ක්ලාසිකල් ජෙනටික්ස් කියලා. මෙන්ඩලීය මූලධර්ම යටතේ තියෙන ප්‍රවේණි විද්‍යාව සංකල්ප එතනට තියෙනවා. ඊට අමතරව නූතන ප්‍රවේණි විද්‍යාවේ භාවිතය. ඇත්තටම අද ජීව විද්‍යාව ප්‍රධාන වශයෙන් දියුණුවන ක්ෂේත්‍රයක් අපේ නිර්දේශයේ තරම් නැති වුණත් ඔබ දන්නවා ඇති සමහරට ගිය සියවස භෞතික විද්‍යාවට අයිති වුණා නම් මේ සියවස දැන් අයිති වෙලා තියෙන්නේ ජීව විද්‍යාවට. ඉතින් ඒ ජීව විද්‍යාවේ අණුක ප්‍රවේණි විද්‍යාව, අණුක ප්‍රවේණි විද්‍යාත්මක සංකල්පාදිය මේ ප්‍රවේණි විද්‍යාව යටතේ තමයි, ඒ කියන්නේ 11 වෙනි ඒකකයට තමයි සාකච්ඡා වෙන්නේ. ඊළඟට 12 වෙනි එකකේ තියෙන්නේ පාරිසරික ජීව විද්‍යාව. පාරිසරික ජීව විද්‍යාව කියන ඒකකය ඉස්සර පරිසර විද්‍යාව ඉකොලොජි තිබුණේ. දැන් පාරිසරික ජීව විද්‍යාවට ඊට වඩා පුළුල්ව මේ පිළිබඳ සාකච්ඡා වෙනවා. 13 වෙනි එකකේ කුඩා එකකයක් වුණත් ප්‍රශ්න සෑහෙන ලැබෙනවා. ක්ෂුද්‍ර ජීව විද්‍යාව යටතේ තියෙනවා. ඉස්සර ඔබ දන්නේ නැති 14 වෙනි එකකේ දැන් අවුරුදු කීපයක සිට නිර්දේශී තිබුණාට ඒ පිළිබඳ ප්‍රශ්න අහන්නේ මේවරත් ව්‍යවහාරික ජීව විද්‍යාව යටතේ. ඒතර මේ විදිහට ජීව විද්‍යාවේ විෂය නිර්දේශයේ ඒකක 14කින් යුක්ත වෙනවා. හොඳයි, අද අපි ඔබට ලබා දීලා තියෙනවා ව්‍යුහගත සහ රචනා සහිත ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රයේ අපි මේ අවස්ථාවේදී අපිට තියෙන කාල සීමාව අනුව සහ මේම මොහොතේ සජීව සම්බන්ධ වන ඔබ වගේම නිවසේදී අප හා සම්බන්ධ වන ශිෂ්‍යයාවන්ගේ ප්‍රයෝජන සඳහා මම මේකෙන් තෝරාගත්ත ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය මම කිව්වා වගේම ඉදිරි කාලේදී ඔබට ලබා ගන්න පුළුවන් අන්තර්ජාලයෙන් හරි පුවත්පත් මගින් හරි. පළවෙනි ප්‍රශ්නේ අපි යොමු කරලා තියෙන්නේ ස්නායුක සමායෝජනය පිළිබඳව. ඒ කොටස ව්‍යුහගත රචනයට ඒකේ ඒ කොටස. හැබැයි මේකේ රූපයක් අන්තර්ගත වෙන නිසා මම දෙවෙනි කොටසට යන්නම්. ඒකේ ඒ පළවෙනි ප්‍රශ්නේ B කොටස
එතන තියෙනවා B කොටසේ එක ඔබ දන්නේ නැති මේ රචනා ප්‍රශ්නයකට මේ ව්‍යුහගත ප්‍රශ්නෙට එක ව්‍යුහගත මම බහුවර්ණ ප්‍රශ්න මේ අවස්ථාවේ ඉදිරිපත් කරේ නැහැ. මොකද මේ මගේ ශ්‍රව්‍යමය වැඩසටහනක ගෙදරින් අසා සිටින අපේ ශිෂ්‍යාවන්ට ඒක බාධාවක් වෙන නිසා මම මේ අවස්ථාවේ ව්‍යුහගත ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න පමණයි යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ ව්‍යුහගත ප්‍රශ්නයකට කාල කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීමේදී. සාමාන්‍යයෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පැය 3ක කාලයක් ලැබෙනවා. ඒකෙන් ලැබෙන ලකුණු බර තැබීම අනුව ව්‍යුහගත ප්‍රශ්න 4 පැයකදී ඉවර කිරීමට ඔයගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ දරන්න ඕනේ. විශේෂයෙන් එක ව්‍යුහගත ප්‍රශ්නයකට සාමාන්‍ය විනාඩි 15ක පමණ කාලයක් තමයි ලැබෙන්නේ. මේ වගේ හුඟක් කරුණු ලියන්න තියෙනවා. ඒ කරුණු ඉක්මනට වැඩි සංඛ්‍යාවක් ගුණ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. සීමිත කාලයකදී වැඩි කරුණු සංඛ්‍යාවක් ගුණ කිරීම තමයි මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ. B කොටසේ පළවෙනි කොටසෙන් අහනවා ආහාර ජීර්ණය සහ සුවීකරණයට බලපාන ආහාර ජීර්ණයට සහ සුවීකරණයට බලපාන පාස්තාන් හෝමෝන නිදහස් වන අන්තරාසර්ග අවයව සහ ඒවා ක්‍රියා කරන ඉලක්ක අවයව සඳහන් කරන්න. හරි ආහාර ජීර්ණය සහ සුවීකරණයට බලපාන පාත සඳහන් හෝමෝන නිදහස් වන අන්තරාසර්ග අවයව සහ ඒවා ක්‍රියා කරන ඉලක්ක අවයව සඳහන් කරන්න. එතන මේ වගුවක් තියෙනවා. මේ පැත්තේ හෝමෝනේ නම තියෙනවා. අන්තරාසර්ග අවයවයේ තියෙන ඉලක්ක අවයවය. පළවෙනි තමයි කොලිසිස්ටෝකයිනින්. කොලිසිස්ටෝකයිනින් කොහෙන්ද නිදහස් වෙන්නේ? ග්‍රහණියෙන්. ග්‍රහණියෙන් නැත්නම් එතන අන්තරාසර්ග අවයවය තමයි ග්‍රහණිය. එහෙම නැත්නම් ශුද්ධාන්තරයේ ප්‍රථම කොටසන ග්‍රහණියෙන් තමයි ඒක ක්‍රියා කරන්නේ. අතරම කොලිසිස්ටෝකයිනින් වල කාර්යය තමයි අග්නාශයෙන් අග්නාශික යුෂ ශ්‍රාවය කිරීමත් පිත්තාශය සංකෝචනය කළ පිත ග්‍රහණයට ගලා යාම උත්තේජනයත්. ඒ අනුව ඒකේ අන්තරාසර්ග අවයවය තමයි ග්‍රහණිය. ඉලක්ක අවයවය තමයි අග්නාශයයි පිත්තාශයයි. අග්නාශයයි පිත්තාශයයි. දෙවෙනියට තියෙන්නේ ගැස්ට්‍රින්. ගැස්ට්‍රින් ශ්‍රාවය වෙන්නේ අන්තරාසර්ග අවයවය තමයි කොහෙද? මෙතන දෙනවා ගැස්ට්‍රින් සහ සික්‍රටින් කියලා දෙකක්. ඔබ දන්නවා ගැස්ට්‍රින් ශ්‍රාවය වෙන්නේ ආමාශයෙන්. ඒ දෙක මාරු වෙනවා මත තියන්න පුළුවන්. ගැස්ට්‍රින් ගැස්ට්‍රයිටිස් වගේ හැදෙන ආමාශයෙන්ද ගැස්ට්‍රින් ආමාශයෙන් ශ්‍රාවය වෙනවා. ඒතර ඉලක්ක අවයවය තමයි ආමාශය. ගැස්ට්‍රින් මගින් කරන්නේ ආමාශයෙන් ආමාශය විශේෂ ශ්‍රාවයේ උත්තේජනයයි ඒ වගේම ආමාශයේ චලභාවය උත්තේජනය තමයි ගැස්ට්‍රින් මගින් කරන්නේ. තුන්වෙනි අහලා තියෙන්නේ සික්‍රටින්. සික්‍රටින් ශ්‍රාවය වෙන්නේ කොහෙද? සික්‍රටින් ශ්‍රාවය වෙන්නේ ග්‍රහණියෙන්. ග්‍රහණී බිත්තෙන් ශ්‍රාවය වෙන්නේ. සික්‍රටින් වල මගින් කරන්නේ අග්නාශයෙන් අග්නාශය විශේෂ ශ්‍රාවයේ උත්තේජනය කිරීමයි අක්මාවෙන් අක්මා සෛල වලින් පිත ශ්‍රාවයේ උත්තේජනය කිරීමයි. ඒ අනුව ඉලක්ක අවයව තමයි අග්නාශයයි අක්මාවයි. අග්නාශයයි අක්මාවයි. ඊළඟ තමයි අහලා තියෙන අපි ග්ලූකගොන්. ඒතර ග්ලූකගොන් ශ්‍රාවය වෙන්නේ අග්නාශයේ ලැංගහැන් දීපිකාවල. දන්නවා ඇති අග්නාශයේ ලැංගහැන් දීපිකාවල තියෙන ඇල්ෆා සෛල සහ බීටා සෛල කියලා. ඇල්ෆා සෛල වලින් තමයි ග්ලූකගොන් ශ්‍රාවය වෙන්නේ. ඇල්ෆා සෛල වලින් ග්ලූකගොන් ශ්‍රාවය වෙන්නේ. බීටා සෛල වලින් ඉන්සුලින් ශ්‍රාවය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ඉඳ ගන්නකොට නිකන් මතක තබා ගැනීම කෙටි ක්‍රම වගේ ජීවිතය හුඟක් තියෙන නිසා මතක තබාගෙන කෙටි ක්‍රම වගේ තියාගන්න පුළුවන් නම් හොඳයි. දැන් බීටා සෛල වගේ ඉන්සුලින් නේ. දැන් බීටා කිව්වහම නිකන් අර බීටා වල බොක්ක වගේ තියෙනවා. ඉන්සුලින් වලින් නිකන් ඉයන්න හැදුවා නම් බොක්ක වගේ තියෙනවා. ඒ නිසා ඉන්සුලින් බීටා සෛල වලින් ඉන්සුලින් ශ්‍රාවය වෙනවා කියලා කියන්න පුළුවන්. ඇල්ෆා සෛල කොනක ඇල්ෆා අකුර දාපුවා නිකන් ඇල්ෆා එක නිකන් අල් ගන්නවා වගේ නිකන් පොඩ්ඩක් උඩට කැලලක් දාගන්න වෙනවා. එතකොට ඇල්ෆා සෛල ග්ලූකගෝන්. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් මතක තබා ගැනීමේ කෙටි ක්‍රම මෙයාට පේනවා මෙනොමික්ස් කියලා. ඒ වගේව තබා ගත්තා නම් හොඳයි. මොකද නැත්තම් නිර්දේශයේ ලොකු වපසරයක් ආවරණය කරන්න යනකොට සමහරවිට මේව අමතක වෙන්න පුළුවන්. ඒතර ග්ලූකගෝන් මගින් කරන්නේ අග්නාශය ලැංගහැන් දීපිකල ඇල්ෆා සෛල වලින් ශ්‍රාවය වෙන්නේ. ඉලක්ක අවයව තමයි මොකද මේ ග්ලූකගෝන් මගින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන එක. ඒ කියන්නේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන එක. ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන්නේ අක්මා සෛල වල. අක්මා සෛල තමයි ඉලක්ක අවයව තමයි අක්මා සෛල. ඊළඟට අහලා තියෙන්නේ පාසාන් හෝමෝන වල ක්‍රියාවන් කවරේද කියලා. ඒ යටතේ මුලින්ම අහලා තියෙන්නේ කොලිසිස්ටෝකයිනින්. කොලිසිස්ටෝකයිනින් වල ක්‍රියාවන් ලියන්න. කොලිසිස්ටෝකයිනින් වල ක්‍රියාවන් එකක් තමයි අග්නාශික විශේෂ ශ්‍රාවයේ උත්තේජනය. කොලිසිස්ටෝකයිනින් වල ක්‍රියාවන් දෙකයි. එක අග්නාශික විශේෂ ශ්‍රාවයේ උත්තේජනය. කොලිසිස්ටෝකයිනින් මගින් කරන එකක් තමයි අග්නාශයෙන් අග්නාශික විශේෂ ශ්‍රාවයේ උත්තේජනය. ඊළඟ දෙවෙනි එක තමයි පිත්තාශය සංකෝචනය කොට පිත ග්‍රහණයට ගලා යාම උත්තේජනය. පිත්තාශය සංකෝචනය කොට පිත ග්‍රහණයට ගලා යාම උත්තේජනය. පිත්තාශය සංකෝචනය කොට පිත ග්‍රහණයට ගලා යාම උත්තේජනය. ඇතරම මේ කොලිසිස්ටෝකයිනින් ආවම තමයි පිත ග්‍රහණයට ගලා එන්නේ. ඒ නිසා තමයි මේ දක්වා ආහාරවල වර්ණයත් වෙනස් වෙනවා.
වර්ණයත් වෙනස් වෙලා මේ මේද ජීර්ණයේ ආරම්භ වෙන්නේ මේ කොලිසිස්ටෝකයිනින් මගින් පිත්තාශය සංකෝචනය කළ පිත්ත ග්‍රහණයට ගලායමත් එක්ක. ඊළඟට අහලා තියෙනවා පාසාන හෝමෝන වල ක්‍රියාවන් කාර්යයේදී කොලිසිස්ටෝකයිනින් වල ක්‍රියාවන් තමයි අපි කිව්වේ දෙකයි අග්නයාශය නග්නයාශය විශේෂාවයේ උත්තේජනය දෙවෙනි එක තමයි පිත්තාශය සංකෝචනය කොට පිත්ත ග්‍රහණයට ගලායම උත්තේජනය කියලා. දෙවෙනි එක තමයි ගැස්ට්‍රින්. ගැස්ට්‍රින් වල කාර්යය තමයි කාරණු දෙකයි. එක ආමාශය විශේෂාවයේ උත්තේජනය ආමාශික විශේෂාවයේ උත්තේජනය ඕනලේ දෙක ආමාශයෙන් ආමාශික විශේෂාවයේ උත්තේජනය එකක් තමයි ආමාශයෙන් ආමාශය විශේෂාවයේ උත්තේජනය අනිත් එක තමයි ආමාශයේ චලභාවය වැඩි කිරීම. ආමාශික චලභාවය වැඩි කිරීම. ආහාර ආමාශයට පැමිණියට පස්සේ ආමාශයට පැමිණෙන පස්සේ ජීර්ණ වුණාට පස්සේ තමයි ආම්ලසය කියලා කියන්නේ. ආමාශයට පැමිණියට පස්සේ තමයි ආමාශික බිත්තියෙන් ගැස්ට්‍රින් කියන හෝමෝනේ ශ්‍රාවය වෙන්නේ. ඊළඟට තුන්වෙනි කොටසෙන් අහලා තියෙන්නේ B වල ආහාරයේ සංයුතිය වෙනස් වීම මත ආහාර ජීර්ණය වන වේගය වෙනස් කරන ආහාරයේ සංයුතිය වෙනස් වීම මත ආහාර ජීර්ණ වන වේගය වෙනස් කරන හෝමෝනේ සඳහන් කොට ඒ මගින් ආහාර ජීර්ණයේ සමායෝජනය වන අන්දම පැහැදිලි කරන්න කියලා. මොකද ආහාරයේ සංයුතිය වෙනස් වෙනකොට ආහාර ජීර්ණයේ වෙනස් කරන හෝමෝනය මේක තමයි එන්ට්‍රෝගැස්ට්‍රෝන්. ඒ කියන්නේ ආම්ලසයේ ග්‍රහණයට ගලාපුවාම ග්‍රහණ බිත්තියෙන් එන්ට්‍රෝගැස්ට්‍රෝන් ශ්‍රාවය වෙනවා. ආම්ලසයේ ග්‍රහණයට ගලාපුවාම ග්‍රහණ බිත්තියෙන් එන්ට්‍රෝගැස්ට්‍රෝන් ශ්‍රාවය වෙනවා. එන්ට්‍රෝගැස්ට්‍රෝන් තමයි එතන උත්තරේ. ඒ මගින් ආහාර දෙවෙනි කොටසෙන් අහලා තියෙන එකේ ඒ මගින් ආහාර ජීර්ණයේ සමායෝජනය වන අයුරු. දැන් එන්ට්‍රෝගැස්ට්‍රෝන් මගින් කරන්නේ ආමාශයේ චලභාවය නිෂේධනය කරනවා. ආමාශයේ චලභාවය නිෂේධනය කරලා කියන්නේ ආමාශයට පස්සේ මෙහිම ආමාශය තියෙනවා. ආමාශයට පස්සේ තමයි මේ ග්‍රහණයට ගලා එන්නේ. ග්‍රහණයට ගලා එනකොට මේ ග්‍රහණ බිත්තියෙන් තමයි එන්ට්‍රෝගැස්ට්‍රෝන් ශ්‍රාවය වෙන්නේ. එන්ට්‍රෝගැස්ට්‍රෝන් මගින් ආමාශයේ චලභාවය නිෂේධනය කරලා ආමාශයේ ඉසීම ප්‍රමාද කරනවා. ඔබ දන්නවා ආමාශයේ ඉඳලා මේ ග්‍රහණයට ගලා එනකොට මෙතන තියෙන මොකද්ද චක්‍රපිදානය? මෙතන තියෙනවා ආලාර චක්‍රපිදානය. ආලාර චක්‍රපිදානේ එකපාරම ආමාශය හිස්සුනොත් එකපාරම ආමාශය හිස්සුනොත් මේ ග්‍රහණයේ තියෙන ආහාර ජීර්ණය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පොඩ සංකෝචනලා මෙහෙම රිලීස් කරනකොට මේ පැත්තට ආලාර චක්‍රපිදාන ඔස්සේ එනකොට ග්‍රහණ බිත්තියෙන් එන්ට්‍රෝගැස්ට්‍රෝන් ශ්‍රාව වෙනවා. එතකොට ආමාශය හිසීම ප්‍රමාද කරනවා. ආමාශයේ සංකෝචන නිෂේධනය කරලා ආමාශය හිසීම ප්‍රමාද කරනවා. සාමාන්‍ය ආහාර ආමාශයේ පැය 3ක් විතර රැඳිලා පවතිනවා. මේද බහුල ආහාර ඊට වඩා වැඩි වේලාවක් රැඳිලා තියෙනවා. ප්‍රෝටීන් බහුල ආහාර වැඩි, මේද බහුල ආහාර ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් රැඳිලා තියෙන එකට හේතුව මේද බහුල ආහාර තියෙනවා නම් වැඩි එන්ට්‍රෝගැස්ට්‍රෝන් ප්‍රමාණයක් ශ්‍රාව වෙනවා. ඒ නිසා ආමාශයේ හිස්වීම නැත්නම් ආමාශයේ චලභාවය තවදුරටත් නිෂේධනය කරනවා. එතකොට මෙතන අහලා තියෙන්නේ ආහාර ජීර්ණයේ සමායෝජන නාරු. මෙම ලියන්න පුළුවන්. මෙමගින් ආමාශයේ චලභාවය නිෂේධනය කොට ඊළඟ ආමාශය හිස්වීම ප්‍රමාද කරයි. ඊළඟ කරන තමයි ආමාශය හිස්වීම ප්‍රමාද කරයි. එමගින් ආමාශයේ චලභාවය නිෂේධනය කොට ආමාශය හිස්වීම ප්‍රමාද කරයි. මිනිසා ග්‍රහණීය ආහාර ජීර්ණය වනතුරු එයට ආහාර නිකුත් වීම වළක්වයි. ග්‍රහණීය ආහාර ජීර්ණය වනතුරු එයට ආහාර නිකුත් වීම වළක්වයි. මේද බහුල ආහාර වැඩි විට වැඩි එන්ට්‍රෝගැස්ට්‍රෝන් ප්‍රමාණයක් නිදහස් කරයි. මේද බහුල ආහාර වැඩි විට වැඩි එන්ට්‍රෝගැස්ට්‍රෝන් ප්‍රමාණයක් නිදහස් කරයි. මේද බහුල ආහාර තියෙනකොට ආමාශයේ වැඩි එන්ට්‍රෝගැස්ට්‍රෝන් ප්‍රමාණයක් නිදහස් කරනවා. මේ නිසා ආමාශය හිස්වීම තවදුරටත් ප්‍රමාද කරයි. ආමාශය හිස්වීම තවදුරටත් ප්‍රමාද කරයි. ඒ වගේම දන්නවා ඇති මේ මං කියවගේ දැන් මෙතන අපි මෙම කොටසට පේලි 4ක තමයි ඉඩ දීලා තියෙන්නේ. ඒකේ අත්‍යවශ්‍ය කරුණු තමයි ලියන්න තියෙන්නේ. ලකුවට කරුණු ලියන්න අවශ්‍ය නැහැ. විභගත උත්තරයට නිකන් පොඩි කරුණු සුළු වැඩි ප්‍රමාණයක් පුළුවන් තරම් කරුණු වැඩි ප්‍රමාණයක් තමයි ලිවීමට මේදී බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ඒකේ C කොටස මානව කල්ල විකසනයේදී බහිස්කල්ල පටල නිරූපණය කරන රූප සනානක් මෙහි දැක්වේ. අපේ ශ්‍රවණය කරන gedara සිට ශ්‍රවණය කරන ශිෂ්‍යීෂාවට නම් මේක පේන්නේ නැතුව ඇති. නමුත් මෙහිදී බහිස්කල්ල පටල නිරූපණය වෙනවා. බ්‍රූණයක් තියෙනවා. බ්‍රූණේ වටා තියෙනවා කල්ල පටල. මෙම කල්ල පටල වල අංක වලට ඉදිරියෙන් ඒවැ නම් ලියන්න. ඒ කියන්නේ මෙතන දක්වලා තියෙනවා මුලින්ම කල්ලේ ආසන්නෙම තියෙන කල්ල පටලේ තමයි මොනවද? කල්ලේට වටාම තියෙන කල්ල පටලේ තමයි අංක 1 වශයෙන් දක්වලා තියෙන මොනවද? කල්ලාවාරය. අංක 1 තියෙන කල්ලාවාරය. අපි දන්නවා මේ බ්‍රූණේ තියෙන්නේ කල්ලාවාරය තුල තියෙන කල්ලාවාරයක කුහරේ
කල්ලාවාරික කුහරය තුල තියෙන මොනවද? කල්ලාවාරික තරලය. කල්ලාවාරික තරලය ඒක මගින් කම්පන අවශෝෂණය කරගන්න පුළුවන්. බබාට මේ කම්පන වලින් බේරෙන්න පුළුවන්. මොකද එයා කල්ලාවාරික තරලයක පීන වගේ තමයි. පීනන්න බෑ. නමුත් ඒක ඇතුළත මේ කාලේ හුස්ම ගන්න නැහැ. මෙයා හුස්ම ගත්තොත් හචිස් කියලා මැරෙනවා. නමුත් මෙයාගේ හදවත ක්‍රියා කරනවා. නමුත් හුස්ම ගන්න නැහැ. මොකද ඒවා දෙනවා සේරම සප්ලයි කරනවා. මවගෙන් එයාට කෑම දෙනවා. ඒ නිසා එයා කට ඇරලා කන්න අවශ්‍යතාවයක් වෙන්නේ. ඒ වගේ මෙයාට ඔක්සිජන් දෙනවා. එයාගේ කාබන් ඩයොක්සයිඩ් කල්ලබන්දේ හරහා ගන්නවා. ඒ නිසා මෙතුමා හැබැයි මේවා ගහනවා. මොනවද ගහන්නේ? හෘදය සංකෝචනය වෙනවා. හෘද ස්පන්දනය සිදෙනවා. පළවෙනි මාසෙම හෘද ස්පන්දනය ආරම්භ වෙනවා. රුධිර සංසරණයක් තියෙනවා. රුධිර සංසරණයක් තියෙනවා. නමුත් මෙයා ශ්වසනය කරන්නේ පළවෙනි ශ්වසනය. පළවෙනි ආශ්වාසය ගන්න කොහොමද? පළවෙනි ආශ්වාසය එන්නේ බබා ඉපදුනාට පස්සේ එළියට ආව ගමන් මෙතුමා මේ රන් කැටියා, කිරි කැටියා මෙයා අඬනවානේ. ඈ ගාලා පළවෙනිට අඬනවා. අන්නේ අඬනකොට තමයි මෙතුමා මෙයාගේ සුසුම්නා ශීර්ෂයක උත්තේජන වෙලා පළවෙනි ආශ්වාසය සිදුනේ. ඒ වෙලාවේ බබාට එතකොට ගහන්නේ නැහැ. ඔබ මෙයා ආපු ගමන් අඬනවා කියලා. ඒ ඇඬුවේ නැත්තම් තමයි පොඩක් කලබල කරලා මෙයා කොහොම හරි අඬවන්න ඕනේ. මොකද එදාට තමයි පළවෙනි හුස්ම ගන්න. අන්තිම අවසාන ප්‍රශ්වාසයේ කොයි හරි කරෙන්න පුළුවන්. එතකොට මේ අංක එක වශයෙන් තියෙන පිටින්ම තියෙන කල්ලාවාරය. අංක දෙක කියලා තියෙන මේ ඇතුළෙම තියෙන එක තමයි මේ අංක එක කියන කල්ලාවාරය. අංක දෙක කියලා කියන්නේ පිටින්ම තියෙන කල්ලපට්ටල තමයි කෝරියම. පිටින්ම තියෙන කල්ලපට්ටලේ තමයි කෝරියම. අංක දෙක කෝරියම. ඒ වගේම දන්නේ නැති මේ දරුපසූතියේදී දැන් ලංකාවේ ඉස්සර දරුපසූති වුණා ස්වභාවිකව දැනුත් වෙනවා. දැන් උඟක් ඒවා සීස කරලා නැගන්නේ. ස්වභාවික දරුපසූතියේදී බබා මව ගෙදරින් ඉඳදී දැන් ඉස්පිරිතාලට යන්න ඕනේ. එතකොට මෙයාගේ ප්‍රසව වේදනා ඔක්සිටෝසින් නිසා මේ ප්‍රසව වේදනාව මේ බොඩ ප්‍රසව වේදනාව. ඒතර ඒකෙන් තමයි බබා පල්ලෙහාට පුෂ් වෙන්නේ. මෙහෙම එනකොට බෑග් එක පුපුරනවා කියලා තියෙනවා. ඒතර වෙන්නේ අතර මේ කෝරියමයි කල්ලාවාරයයි පුපුරනවා. කෝරියමයි කල්ලාවාරයයි පුපුරලා කල්ලාවාරික තරලය පිට වෙනවා. එතකොට නම් වහාම ඇත්තටම ඉස්පිරිතාලට ගියා නම් හොඳයි. ඉස්සර නම් ගෙදරදී හම්බ වෙනවා. ඊට අමතරව තවත් කල්ලපටල දෙකක් තියෙනවා. අංක 3 කියලා කියන්නේ බීජාණ්ඩ මඩිය. අංක 3 කියලා කියන්නේ බීජාණ්ඩ මඩිය. ඒ වගේම අංක 4 කියලා තියෙනවා අපර බඩවැලේ නිරුමක් වශයෙන් නැති වෙන අංක 4 කියන අපර බඩවැලේ නිරුමක් වශයෙන් නැති වෙන අලින්තේ කියන කල්ලපටලය. අලින්තේ කියන කල්ලපටලය අංක 5 කියලා තියෙන්නේ මේ ඉන්නේ බ්‍රූණය. අංක 5 කියන්නේ බ්‍රූණය. දැන් ඉස්සලා මෙයා දැන් මේ අවස්ථාවේ උඩ බලාගෙන ඉන්නේ. නමුත් දරුපසූතිය ආසන්න සමයේදී අනිත් පැත්තට මේ එන්න ඕනේ හිස යෝනි මාර්ගයේ පැත්තට සිටින ලෙස ස්ථානගත වෙලා තමයි මෙයා එළියට එන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා පහත කෘත්‍යයන්ට අදාළ වෙන කල්ලපටල අංක ලියා දක්වන්න. පළවෙනි තමයි කල්ලේ තරල පිරුණු කුහරයක ආරක්ෂා කිරීම. මොකද මේ කල්ලපටලේ කල්ලාවාරය. කල්ලාවාරය තමයි ආරක්ෂා වෙන්නේ. දෙවෙනි තමයි මිනිසාගේ හොඳින් විකසනීය නොමැති කල්ලපටලේ. මිනිසාගේ හොඳින් විකසනා නැත්තේ මොකද්ද? බීජාණ්ඩ මඩිය. බීජාණ්ඩ මඩිය. මොකද මිනිසාගේ බීජාණ්ඩ නැහැ. අපි කියනවා නිරන්න ඩිම්බයක් තියෙන කියලා. දැන් කිකිලිගේ කුකුලාගේ කිකිලිගේ මේ ඒ කුකුලන්ගේ නම් බීජාණ්ඩ තියෙනවා. බීජාණ්ඩ වලින් තමයි එයා පෝෂණය ලබන්නේ. එයාගේ තියෙනවා බීජාණ්ඩ මඩිය. නමුත් මේ මිනිසාගේ බීජාණ්ඩ නැහැ. මවගෙන් කෙලිම කල්ලබන්දේ හරහා මෙයාට පෝෂණය ලැබෙනවා. බීජාණ්ඩ මඩිය හොඳින් විකසලා නැහැ. කලලේ පසුබැඩ වලින් හටගන්නා කල්ලපටලේ තමයි මොකද? අලින්තය. පසුබැඩ වලින් හටගන්නේ අලින්තය. කල්ලබන්දේ සෑදීමට දායක වන කල්ලපටලේ තමයි කෝරියම. කල්ලබන්දේ සෑදීමට දායක වන්නේ කෝරියම. අපි කියනවා අලින්ත කෝරියම කල්ලබන්දයක් තියෙනවා කියලා මිනිසාට. අලින්තේ සහ කෝරියම සමීපව වර්ධනලා තමයි සෑදෙන්නේ කල්ලබන්දය. ඊළඟට අහලා තියෙනවා මානව කල්ලබන්දය ගර්භණී මුල් කාලයේදී සහ පසු කාලයේදී ශ්‍රාවය කරන හෝමෝන මොනවාද? මානව කල්ලබන්දයත් අතරම අපි දන්නවා අන්තරාසර්ග අවයවයක් ලෙස ක්‍රියා කරන මුල් කාලයේදී HCG මානව කෝරියනෝ ගොනට්‍රෝෆින් ශ්‍රාවය කරන මුල් කාලයේදී යටතේ යන HCG නැත්නම් මානව කෝරියනෝ ගොනට්‍රෝෆින්. තවත් එකක් තමයි මේ ඇබ්‍රිවියේෂන්ස්. මේ වගේ HCG වගේ ඒවා ලියන්න හොඳද නැද්ද කියන එක. පුළුවන් තරම් කෙටි ඒවා ලියන්න එපා. සම්මත නොවන සංකේත භාවිතා කරන්න එපා. දැන් අපි දන්නවා DNA අණුවේ භෂ්මලේ අතර ATGC කියලා හරියන්නේ. ඇඩිනීන්, ගුවැනින්, සයිටෝසින්, තයිමින් කියලාම ලියන්න ඕනේ. නැත්නම් වැරදි දානවා. ඉතින් හැබැයි සම්මත සංකේත ATP වගේ භාවිතා කරලා ප්‍රශ්නයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් වඩා හොඳයි සම්පූර්ණ ලියන්න පුළුවන් නම් HCG. නැත්නම් මානව කෝරියනෝ ගොනට්‍රෝෆින්. ඒක අපි දන්නවා ස්ත්‍රියක් ගැබ් ගාදුවා පරීක්ෂා කරන මූත්‍රා පරීක්ෂාවේ තියෙන HCG. ඉමර්ජන්සි ප්‍රෙග්නන්සි කිට්ස් කියලා තියෙනවා. සමන්ට ෂුවර් නැත්නම් ගැබ් ගත්තද කියලා ඒක බලන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය හැබැයි මාසයක් විතර වගේ ගියාම තමයි මේවා මේ HCG තිබුණොත් ගර්භගත බව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පසු කාලේ ශ්‍රාව වෙන HPL පසු කාලයේදී කියලා දැන් යන HPL නැත්නම් මානව කල්ලබන්ද ලැක්ටජන්, human placental lactogen, ඒ වගේම ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්.
ඒ වගේම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන තුන ශ්‍රාවය වෙනවා. එතකොට ඒ තමයි කල්ල බන්ධයෙන් මුල් කාලයේ සහ පසු කාලයේදී ශ්‍රාවය වෙන මුල් කාලයේ සහ පසු කාලයේදී ශ්‍රාවය වෙන හෝමෝන. ඊළඟට අහලා තියෙන්නේ දරු ප්‍රසූතිය සිදුවීම සඳහා වැදගත් වන ධන පුනර්පෝෂී යාන්ත්‍රණය සිදුවන්නේ කෙසේද? දැන් අපි කිව්වා වගේම දරු උපත් සිදුවීම සඳහා වැදගත් වන ධන පුනර්පෝෂී යාන්ත්‍රණය සිදුවන්නේ කෙසේද? කරුණු හතරක් තමයි මෙතන බලාපොරොත්තු වෙන පේලි හතරක් තියෙනවා. දැන් මෙතෙන්දි වෙන්නේ දරු ප්‍රසූතිය සිදුවන කාලයේදී ඊටා වැදගත් හෝමෝනයක් ශ්‍රාව වෙනවා අපර පිටියුටරින්. ඒ කියන්නේ මවගේ අපර පිටියුටරින් සහ භ්‍රූණයේ අපර පිටියුටරින්. මොකද දැන් මවටත් දැන් මේ ළමයා මෙතුමා මෙයාව පිට කරන්න අවශ්‍යයි. ඒ වගේම භ්‍රූණයක් දැන් මේ ඇති වෙලා අපි කියනවා මානව ගැප් කාලය කොච්චර මානව ගැප් කාලය මාස 10 කියලා කියන්නේ දසමාසී උරේ ගත්තා කියවට ඇත්තටම මේක සති 40යි. මානව ගැප් කාලේ සති 40යි. එක්තරා ප්‍රමාණයට ඊට අඩු කාලෙදී එන්නත් පුළුවන්. ඒ වගේම දැන් ලංකාවේ නම් දොස්තරලාට ඕන්ලාට ගන්නත් පුළුවන්. එතකොට මේ ඒගොල්ලන්ට පුළුවන් වෙලාවට නමුත් මම මේ කියන්නේ ස්වභාවික දරුපත් කියලා එකක් වෙනවා. අන්නේ ස්වභාවික දරුපත් වෙනකොට සිදුවන දේවල් තමයි මේ කියන්නේ. එතකොට වෙන්නේ ඔක්සිටොසින් ශ්‍රාවය වෙනවා. ඔක්සිටොසින් ශ්‍රාවය වුණාම ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක මත බලපාලා මේ ප්‍රසව වේදනා ඇති වෙනවා. ඒ කියන්නේ භ්‍රූණය ගර්භාෂය ඔස්සේ පහළට තල්ලු වෙනවා. භ්‍රූණයේ ගර්භාෂය ඔස්සේ පහළට තල්ලු වෙනවා. ඒ සඳහා ප්‍රොස්ටග්ලැන්ඩින් උත් වැදගත් වෙනවා. එන්න ප්‍රසව වේදනා වැඩි වෙනවා. ඉස්සලා චූටක් අඩු වෙනවා. නිකන් කඩිය කෑ වගේ පොඩ්ඩක් ඇති වෙනවා. ඊට පස්සේ නිකන් කඩිය පැයකට සැරයක් කඩිය කනවා. ඊට පස්සේ නිකන් පැය විනාඩි 5න් පාට එනවා වගේ එන්න මේ ප්‍රසව වේදනා වැඩි වෙලා අවසානයේ තමයි මේ භ්‍රූණයේ ගර්භාෂය ඔස්සේ පහළට තල්ලු වෙලා යෝනි මාර්ගය ඔස්සේ බිහි වෙන්නේ. ඊට බිහි වුණාම තමයි දෙපැත්තෙන් ගැට ගහලා ඒතර අනිවාර්ය වෙලාවෙම ලියා ගන්න ඕනේ. බබාට නමත් යන්න එපා. ඊට පස්සේ මේ මැදින් පෙකෙන වෙල දෙපැත්තෙන් ගැට ගහලා මැදින් කපලා මෙතුමා මේ භ්‍රූණය මේ ක්‍රංකැටියා වෙන් කර ගන්නවා. එතකොට මේ අහන්නේ අපි හුඟක් වෙලාට අහලා තියෙන ඍණ පුනර්පෝෂී යාන්ත්‍රණ. ඒ කියන්නේ නියමිත මට්ටමකදී මේක ඍණ පුනර්පෝෂී වෙලා බෑ එන්න වැඩි වෙනවා. එන්න වැඩි වෙලා අවසානයේදී එළියට එනකම් වැඩි වෙනවා. අන්න ඒක වෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. එතන දරුපුපත් සිදුවීම සඳහා වැදගත් වන ධන පුනර්පෝෂී යාන්ත්‍රණය සිදුවන්නේ කෙසේද? මෙහෙම ලියන්න. ගැබ්ගෙලේ සහ ගර්භාෂ්‍ය බිත්තියේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය. එතන ඔක්සිටොසින් නිසා තමයි වෙන්නේ. ගැබ්ගෙලේ සහ ගර්භාෂ්‍ය බිත්තියේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වේ. ප්‍රසාර ප්‍රතිග්‍රාහක ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් දන්නවනේ. ඒ නිසා මේ දැන් බබාගේ හිස එහෙම තියෙන නිසා මේ පොඩක් ඈත් වෙනවා. ඈත් වුනහම මේ උත්තේජන වෙනවා. එතකොට මේ නිසා ඊළඟ කරනවා මේ නිසා වැඩිපුර ඔක්සිටොසින් කියන හෝමෝනේ ශ්‍රාව වෙනවා. වැඩිපුර ඔක්සිටොසින් තුන්වෙනි එක සහ ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය වේ. ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වේ. මේ නිසා වැඩිපුර ඔක්සිටොසින් සහ ඊළඟ ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය වේ. ඊළඟට ඔක්සිටොසින් මයොමීට්‍රියමේ ප්‍රතිග්‍රාහක මත ක්‍රියාකොට ඊළඟ මෙම ඔක්සිටොසින් මයොමීට්‍රියමේ ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක මත ක්‍රියාකොට සංකෝචන නැත්නම් ප්‍රසව වේදනා සංකෝචන දිගටම සිදුවේ. ඇතරම ලදරුවා බිහිවන තුරුම සංකෝචන එනවා. සංකෝචන දිගටම සිදුවේ. ඉතින් මෙන්න මේ කරුණු පහක් අපි ලියලා තියෙනවා. ඒකේ ඕනෑම හතරකට තමයි පිළිතුරු ලබා දීලා තියෙන මේකට. දරුවපත් සිදුවීම සඳහා වැදගත් වෙන ධන පුනර්පෝෂී යාන්ත්‍රණය සිදුවන්නේ කෙසේද කියන එකට කරුණු අපි පහක් කිව්වා. 1. ගැබ්ගෙලේ සහ ගර්භාෂ්‍ය බිත්තියේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වේ. 2. මේ නිසා වැඩිපුර ඔක්සිටොසින් ශ්‍රාවය වේ. ඒ වගේම 3. ප්‍රොස්ටග්ලැන්ඩින් වැඩිපුර ශ්‍රාවය වේ. 4. ඔක්සිටොසින් මයොමීට්‍රියමේ ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක මත ක්‍රියා කරයි. මේ නිසා අංක 5 සංකෝචන දිගටම සිදුවේ. ඔබ දන්නවා ඇති මේ ව්‍යුහගත ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ මේ වගේ කරුණු තියෙනවා නම් විතරයි පිළිතුරු දෙන්නේ. එක් කරුණු තියෙනවා නම් ඒකට ලකුණු ලබා දෙනවා. ඒ අනුව කරුණු 4ක් ලැබෙනවා. හරි අපි එතකොට ව්‍යුහගත ප්‍රශ්නයකට තමයි පිළිතුරු ලිව්වේ. තමයි තවත් ව්‍යුහගත ප්‍රශ්න කීපයක් මේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් අපි ඊළඟට රචනා ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි රචනා ප්‍රශ්නය තමයි මේක 5 කියලා දක්වලා තියෙන්නේ. ඉස්සලා ලියා ගන්න ගෙදර ඉන්න
අපි ශ්‍රවණය කරන ශිෂ්‍යාවන්ට පුළුවන් මේ ප්‍රශ්නේ ලියා ගන්න. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ ප්‍රශ්නයක් හැම අවුරුද්දෙම විතර වගේ එනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ශ්වසනය වගේ කොටස් වලින් ඒ කියන්නේ ජීවී රසායනික සහ සෛලීය පදනම කියන එකක යටතේ ප්‍රශ්න. පළවෙනි කොටස තියෙන්නේ කාබන් තුන ශාකවල ලියා ගන්න. කාබන් තුන ශාකවල කාබන් තිර කිරීමේදී ROBP මගින් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කළ විට සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කරන්න. කාබන් තුන ශාකවල කාබන් තිර කිරීමේදී ROBP මගින් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කළ විට සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කරන්න. ඊළඟට දෙවෙනි කොටස කාබන් 4 ශාකවල B කොටස කාබන් 4 ශාකවල කාබන් තිර කිරීමේ ක්‍රියාවලිය විස්තර කර එහිදී ROBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණය නොකරන්නේ මන්දයි පැහැදිලි කරන්න. ROBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණය නොකරන්නේ මන්දයි පැහැදිලි කරන්න. ඒතර බලමු මේ ප්‍රශ්නයට පිළිතුර. දැන් රචනා ප්‍රශ්නයකදී එක රචනා ප්‍රශ්නයකට විනාඩි 30ක පමණ කාලයක් ගත කරන්න පුළුවන්. එතකොට මේ පුළුවන් තරම් කරුණු වැඩි සංඛ්‍යාවක් යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. මම ලකුණු සම්මුතියක් වශයෙන් මේක කියන්නම්. ඉස්සෙල්ලා ඔබ දන්නවා ඇති කාබන් තුන ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී ROBP මගින් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රතිග්‍රහණයේ සිදු කළ ක්‍රියාවලිය තමයි වෙන්නේ. මෙතන අහලා තියෙන අතර වෙනස් විදිහකට මේ අඳුරු ප්‍රතික්‍රියාව. දන්නවා ඇති ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියාවයි ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව. ඉතින් මෙහිදී අදහස් කරලා තියෙන අඳුරු ප්‍රතික්‍රියාව. අඳුරු ප්‍රතික්‍රියාව ඔබ දන්නා සාමාන්‍යයෙන් කාබන් තුන ශාකවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන සංයෝගය තමයි ROBP රිබිලෝස් බිස්ෆොස්ෆේට් කියන කාබන් කීය සංයෝගය කාබන් පහ සංයෝගයක්. මෙම කාබන් පහ සංයෝග මගින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනවා. මේ අවස්ථාවේදී වැදගත් වෙන එන්සයිම මොකද? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය වැදගත් වෙන ROBP කාබොක්සිලේස්. මේ නිසා කාබන් 6 අස්ථායී සංයෝගයක් ලැබෙනවා. පස්සේ මේ කාබන් 6 අස්ථායී සංයෝගය පත් වෙනවා ෆොස්ෆොග්ලිසරික් අම්ලවණු දෙකක් බවට. කාබන් 3 සංයෝගයක් වෙච්ච ෆොස්ෆොග්ලිසරික් අම්ලවණු දෙකක් බවට පත් වෙනවා. එතකොට මේ පළවෙනි පියවර ROBP ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ බවට පත් වෙනවා. කාබන් අස්ථායී සංයෝගයක් කියලා. මේකට අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කියලා. ඊට පස්සේ මේ ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් බවට ඔක්සිහරණය එනවා. අම්ලයක් ඇල්ඩිහයිඩ් බවට පත් වීම ඔක්සිහරණයක්. ඉතින් ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් බවට ඔක්සිහරණය එනවා. මේ ඔක්සිහරණය තමයි ආලෝක ප්‍රතික්‍රියාවේදී ඉපදිච්ච මොනවා වැය වෙනවද? ATP වැය වෙනවා. ඒ වගේ මොනවාද? NADPH වැය වෙනවා. අතරම ආලෝක ප්‍රතික්‍රියාවෙන් ඉපදිච්ච NADPH සියල්ලමත් ATP වලින් කොටසකුත් වෙනවා. ATP ඒතර ADP බවට පත් වෙනවා. NADP බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් වලින් කොටසක් මගින් ප්‍රභා සංශ්ලේෂණ අන්තිම පළවන ග්ලූකෝස් කාබන් 6 සීනි වර්ගයක් කරන ග්ලූකෝස් සෑදෙනවා. ඒ ග්ලූකෝස් පස්සේ පිෂ්ඨේ බවට පත් වෙනවා. මම මේක රූපසරහන අඳිනවා. නමුත් ඔබ නිවසේදී ඉන්නවා නම් ඔබට මේක වටහා ගන්න පුළුවන් වෙයි. ඊට වගේම මේ ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් චක්‍රානුකූලව ගිහිලා නැවතත් ROBP බවට පත් වෙනවා. රිබිලස් බිස්ෆොස්ෆේට් බවට පත් වෙනවා. අතරමැදි පළ කීපයක් ඔස්සේ මෙහිදී මුලින් රිබිලස් මොනොෆොස්ෆේට් නැත්නම් ROMP බවට පත් වෙනවා. ඒවා තමයි ROBP බවට පස්සේ පත් වෙන්නේ. මේ ROMP රිබිලස් මොනොෆොස්ෆේට් රිබිලස් බිස්ෆොස්ෆේට් බවට පත් වීමේදී ඉතුරු ATP ආලෝක ප්‍රතික්‍රියාවෙන් දෙච්ච ඉතුරු ATP වැය වෙනවා. ඒතර ඒවා ADP බවට පත් වෙනවා. එතකොට මේ විදිහට තමයි කැල්වින් චක්‍රය වෙන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ROBPත් එක්ක සම්බන්ධ වෙනවා වගේම සමහර අවස්ථාවල ප්‍රභා ශ්වසනයට භාජනය වෙනවා. මොකද ROBP ටිකක් චපලයි වගේ. ඒ කියන්නේ ඇත්තට මෙයා කාබන් ඩයොක්සයිඩ් එක තමයි යන්න තියෙන. නමුත් සමහරලාට ඔක්සිජන් එක්ක යනවා. අන්න එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට තමයි කියන්නේ නියමිත මාර්ගය නැතුව සමහරලාට නිකන් හොරපාරක වගේ යනවා. එතකොට කාබන් 3 ශාකවල ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි පස්සේ කල්පනා කරලා බලලා මේ දැන් මේ කාබන් 3 ශාක වෙනකොට අලුතෙන් කාබන් 4 කියලා ශාක වර්ගයක් ඇරී. ඒතර දැන් අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කාබන් 3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී
RUBP මගින් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කළ සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කරන්න. මුලින් කියන්නේ පළවෙනි කොටස රචනා ප්‍රශ්නයක් ලියනකොට ඉස්සෙල්ලා කමං ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන වැඩි කරුණු සංඛ්‍යාවක් ලොමු කරන්න ඕනේ. ඇත්තටම තේරුම් ගන්න බැරි නම් අඩු ගානේ මොනවා හරි ලියලා හරි එන්න. කියන්නේ මේක වැදගත් වෙන්නේ පුළුවන් තරම් කරුණු රැස් කරන එකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් කරුණු ගොනු කරලා එන්න සුළු කාලයක් තුලදී. එතකොට මුලින් බලන්න කාබන් තුන ශාකවල RUBP වලින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කිරීම. ඉතින් ඉස්සලාම ඒ කොටස් ටික ලියලා ඉන්න. මම අංක දාලා අංක වශයෙන් කියන්නේ මොකද මේ ලකුණු සම්මුතියේ තියෙන නිසා මේ එක් එක් කරුණ තියෙනවා හරි දාගන්න පුළුවන් ලියලා තියෙනවා ඕගොල්ලෝ නැත්තම් මේ කරුණ ලියා ගන්න. ලියන දර පළවෙනි එක තමයි අපි ලියනවා මුලින් ඕන චූටිය ලියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් RUBP සමග සම්බන්ධන ආකාරය. කාබන් ඩයොක්සයිඩ් RUBP සමග සම්බන්ධ වීම. එයාට ලියන පළවෙනි එක ප්‍රභා සංශ්ලේෂණ අඳුරු ප්‍රතික්‍රියාවේදී පළවෙනි එක ප්‍රභා සංශ්ලේෂණ අඳුරු ප්‍රතික්‍රියාවේදී දෙවෙනි එක කැල්වින් චක්‍රයේ සිදුවේ. එතන මුලින්ම අපි කිව්වා වගේම එහිදී RUBP කාබොක්සිලේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය වීමෙන් තුන්වෙනි කරුණ එහිදී RUBP කාබොක්සිලේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණයෙන් හතරවෙනි කරුණ කාබන් 6ක අස්ථායී සංයෝගයක් ආදායි. RUBP කාබොක්සිලේස් එන්සයිමයේ උත්ප්‍රේරණයෙන් හතරවෙනි එක කාබන් 6ක අස්ථායී සංයෝගයක් ඇති වේ. පස්වෙනි එක පසුවේ ෆොස්ෆොග්ලිසරික් අම්ලය නැමැති කාබන් 3 සංයෝග බවට බිඳ වැටේ. පසුවේ ෆොස්ෆොග්ලිසරික් අම්ල නැමැති PGA නැතුව ෆොස්ෆොග්ලිසරික් අම්ල කියලාම ලියවන හොඳයි. PGA ලියුවට කමන්නේ. පසුවේ ෆොස්ෆොග්ලිසරික් අම්ල නැමැති කාබන් 3 සංයෝග නැත්නම් කාබන් 3 අණු දෙකක් බවට බිඳ වැටේ. ෆොස්ෆොග්ලිසරික් අම්ල නැමැති කාබන් 3 අණු දෙකක් බවට බිඳ වැටේ. කාබන් 3 සංයෝග වලට බිඳ වැටේ. ඒ වගේම ඊළඟ අංකය ඒකේ 7 අංකය පස්වෙනි එක තමයි ෆොස්ෆොග්ලිසරික් අම්ල නැමැති කාබන් 3 සංයෝග වලට බිඳ වැටේ කියන එක. 6 වෙනි එක ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ කාබන් 3 ප්‍රථම ස්ථායී ඵලය වේ. ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ PGA කාබන් 3 චක්‍රයේ ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ කාබන් 3 චක්‍රයේ ප්‍රථම ස්ථායී ඵලය වේ. ඊළඟට 7 වෙනි අංකය ෆොස්ෆොග්ලිසරික් අම්ලය දැන් ඊළඟට පත් වෙනවා මේ PGL බවට පත් වෙනවා කියන එක තමයි ලියන්න යන්නේ. ෆොස්ෆොග්ලිසරික් අම්ලය PGL බවට පත් වෙනවා කියලා ලියන්නේ නැහැ. ඒතර ඒ අනුව 7 වෙනි අංකය PGA වලට ආලෝක ප්‍රතික්‍රියා නිපදවන ATP වලින් කොටසකුත් කිව්වොත් ඒක හරියයි. 8 වෙනි කරුණ NADPH සියල්ලම සම්බන්ධ වීමෙන් PGL බවට පත් වේ. PGL නැත්නම් ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් බවට පත් වේ. එතකොට එතන අපි කිව්වේ ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් බවට පත් වුණා කව එහිදී ATP වලින් කොටසකුත් NADPH වලින් කොටසකුත් මේ ATP වලින් කොටසකුත් NADPH සියල්ලමත් වැය වෙනවා කියලා කිව්වේ. එතකොට 9 වෙනි එක PGL බවට පත් වේ. 10 වෙනි එක මෙම PGL වලින් කොටසක් ග්ලූකෝස් තැනීමට දායක වේ. 10 වෙනි එක මෙම PGL වලින් කොටසක් ග්ලූකෝස් තැනීමට දායක වේ. PGL තැනීමට දායක වේ. 11 ඉතිරි කොටස RUBP පුනර්ජනනය සඳහා වැය වේ. 11 වෙනි එක ඉතිරි කොටස අර PGL වලින් ඉතිරි කොටස RUBP පුනර්ජනනය සඳහා වැය වේ. 12 වෙනි එක එහිදී ඉතිරි ATP සමග සම්බන්ධ වීම සිදුවේ. ඉතිරි ATP වැයවීම සිදුවේ. අපි මීට පෙර කිව්වා PGL බවට පත් වෙනකොට ATP වලින් කොටසක් වැය වෙනවා කියලා. ඉතුරු ටික වැය වෙන්නේ මේ අවස්ථාවේදී PGL RUBP බවට පත් වෙනකොට. ඒතර අවශ්‍ය නම් කැල්වින් චක්‍රයේ රූප සරණකුත් අඳින්න පුළුවන් දල වශයෙන්.
නමුත් මෙතන අපේ රූපසටහනට වෙනම දීලා නැහැ. විශේෂයෙන් රූපසටහනට ලකුණු දෙන්නේ ව්‍යුහයක් වගේ විස්තර කරනකොට තමයි රූපසටහනක් අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඒතර ඔය තමයි සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණය වෙනකොට කැල්වින් චක්‍රය සිදුවෙච්ච ආකාරයට එක තමයි කිව්වේ. ඊළඟට ඒකෙම අහලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කළවට සිදුවන ක්‍රියාවලිය. දැන් අපි දැක්ක ROBP කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනකොට මම මෙතන ලියනවා ROBP ධන කාබන් ඩයොක්සයිඩ්. එතකොට ලැබෙන්නේ PGA විතරයි, ෆොස්ෆොග්ලිසරික් අම්ලය විතරයි. ඕක තමයි සාමාන්‍ය ප්‍රභා සංශ්ලේෂණය. මේක තමයි සාමාන්‍ය ප්‍රභා සංශ්ලේෂණය. ඉතින් මෙහෙම වුණා නම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ ROBP රිබිලෝස් බිස්ෆොස්ෆේට් ලෝකේ තියෙන වැදගත්ම සංයෝගයක්, වැදගත්ම එන්සයිම් මේ ROBP කාබොක්සිලේස් අවාසනාන්ත විදියට ඔක්සිජන් සමග වෙනුවට කාබන් ඩයොක්සයිඩ් සමග වෙනුවට ඔක්සිජන් සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන් දවල් කාලේට, රැට නෙමෙයි මහ දවල්ට. එතකොට දවල්ට සම්බන්ධ වෙනවා. ඒකට කියනවා ප්‍රභා ශ්වසනය කියලා. ප්‍රභා ශ්වසනය. අන්න එතකොට වෙන්නේ ෆොස්ෆොග්ලිසරික් අම්ලයට අමතරව ෆොස්ෆෝග්ලයිකොලේට් නැත්නම් ෆොස්ෆෝග්ලයිකොලික් අම්ලය. ග්ලයිකොලික් අම්ලය සෑදෙනවා. එතකොට ෆොස්ෆොග්ලිසරික් අම්ලයට අනුව කාබන් දෙක සංයෝග කරන ෆොස්ෆෝග්ලයිකොලික් අම්ලය සෑදෙනවා. අන්න එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් මුලින් මේ සියලුම ROBP ෆොස්ෆොග්ලිසරික් අම්ලය බාටපත් වෙලා ඒවා තිර වෙනවා. තිර වෙලා අපිට සීනි ලබා ගන්න පුළුවන්. නමුත් දැන් දෙවෙනි අවස්ථාවේදී ROBP ඔක්සිජන් එක සම්බන්ධ වෙනකොට ෆොස්ෆොග්ලිසරික් අම්ලයට අමතරව ෆොස්ෆෝග්ලයිකොලික් අම්ලයක් ලැබෙන නිසා මෙන්න මේ ෆොස්ෆෝග්ලයිකොලික් අම්ලය ප්‍රභා ශ්වසනයට භාජනය වෙනවා. ප්‍රභා ශ්වසනයට භාජනය. මොනවාද ප්‍රභා ශ්වසනයේ සිදුවන ඉන්ද්‍රිකා, මයිටොකොන්ඩ්‍රියා, හරිතලව සහ පෙරොක්සෝසෝම. මේ ෆොස්ෆෝග්ලයිකොලික් අම්ලයේ මයිටොකොන්ඩ්‍රියා, හරිතලව සහ පෙරොක්සෝසෝම වල ප්‍රභා ශ්වසන ක්‍රියාවට භාජනලා තවදුරටත් ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් පිට එනවා. ඔක්සිකරණා කාබන් ඩයොක්සයිඩ් පිට එනවා. මේ නිසා තිරකල හැකිව තිබූ ග්ලූකෝස් යම් ප්‍රමාණයක් අපරාධේ අපත යනවා. අන්න ඒක තමයි ප්‍රභා ශ්වසනය. මේක වෙන්නේ ඝර්මකලාපික රටවල දවල් කාලේට මහ දවල් පූටික අඩ වශයෙන් වැහෙනවා. පූටික පොඩ්ඩක් වැහෙනවා. පූටික වැහුණාම කාබන් ඩයොක්සයිඩ් හරියට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා තමයි හුඟක් වෙලාට මේක වෙන්නේ. අනික අතට ඉතින් මේ වැඩේ දැන් මෙහිම හරි පාරක නැතුව හොර පාරක ගිහිල්ලා වගේ නිකන් කාබන් ඩයොක්සයිඩ් පාර නැතුව ඔක්සිජන් පාර යනවා වගේ කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි ප්‍රභා ශ්වසනය. ඉතින් ඒක වළක්වන්න මොකද කරන්න ඕන? යම් කිසි කෙනෙක් වැරදි පාරක යනවා නම් මොකද කරන්න තියෙන්නේ? කරුණු දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි හරි පාර හොඳට දෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ඇති වෙන්න දුන්නොත් පිට යන්න ඕනේ නැහැ. එයාට වැඩක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් ඇති වෙන්න තියෙනවනේ ඒකත් එක්ක යනවනේ. ඒ වගේම අර යන එක්කෙනාව නොපෙන්න ඉන්න ඕනේ. ඔක්සිජන් තිබ්බොත් නෙල්ලෙන්නේ. ඒක එතකොට උඩ පාර යවන්න. උතරයි. එක අරවද ඇති වෙන්න කාබන් ඩයොක්සයිඩ් කා දුන්න නම් මුට එහෙම යන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔක්සිජන් එකපාරක්වත් පෙන්වන්න නැති වෙන්න ඕනේ. අන්න එහෙම කොහොමද කරලා තියෙන්නේ? මම පෙන්වන්නම් තව ටිකකින්. දැන් ඉස්සලාම කියන්නේ නෝ ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කරන වෙන වැඩේ. මෙන්න මේ වැඩේ තමයි වෙන්නේ. ඒතර ඊළඟ එන ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කළ විට ඕන ඒ වගේ චූටි කෑලිත් දාන්න පුළුවන්. ඒතර බලන ටීචර්ට බලන ගුරුතුමියට එහෙම ආසයි. මේ ළමයා ලස්සනට ලියනවනේ. පොඩි ඡේද එහෙම දාලා ලියනවා. එක ගොඩේ ලියන්න එපා. ලියනකොට නිකන් ඇත්තටම ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියනකොට පොඩ නිකන් දැක්ක ගමන් නිකන් හිත වැටෙනවා වගේ එනවා. මේ ගුරු මහත්මයෙක් හරි මෙහෙම ප්‍රශ්න පත්‍ර මිටියක් තියෙනවා. මිටිය අරන් ගන්නවා. ගන්න ගමන් දැන් කැත්තට ලියලා තිබුණ නිකන් අනේ මොනවද කියලා. ඒ කියන්නේ ලස්සනට හරි බොරු ලියලා බස්සන බොරු ලියන්න ඕනේ නෑ. ලස්සනට ඇත්ත ලියන්න ඕනේ. ලස්සනට හරි නිකන් ලස්සන නිකන් පැහැදිලිව තිබුණ නිකන් හරි ආසයි. ඒතර නිකන් එයාව කන්නේ එයාව හිතනවා මේක නම් හොඳ ළමයෙක් වෙන්නේ නැති ෂෝක් එකකට ලියලා තියෙනවා කියලා. ඒ වගේ හරි ප්‍රසන්න. ඒතර මෙයා නිකම්ම ලකුණු නෝ වැටෙන්නේ නැහැ. මොකද ලකුණු සම්බන්ධ 90 තමයි දෙන්නේ. ඒ වුණාට සමහර ළමයින්ගේ බලන්න ගියාම අපට කේන්ති යනවා මුන් ලියලා තියෙන විදිහට. එහෙම මේ දාලා කපලා අරවම කැපෝ ටිපෙක්ස් නම් ගෙනියන්න දෙන්නේ නැහැ. කැපුවට කමන්නේ නැහැ. නමුත් ටිකක් ඈඩ් කරලා ලස්සන ලියන්න. ඒ වගේම රචනා පශ්චිල් පිටුරු ලියනකොට එක කොටසක් ලියලා ඉවරලා ඊළඟ කොටස ලියනකොට චූටි ඉඩක් තියන්න. මොකද නැත්නම් සමහරලාට අනික් කොටසක් ලියනකොට මේ මතක් වෙනවා. ඒතර ඒ ටික ලියන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කළ විට කියන එක මෙහෙමයි. එයාට දැන් කරුණු 12ක් කිව්ව මුල් ටිකේ. දැන් 13 වෙනි කරුණ සිට අපි කියන්නේ ලකුණු සම්මුතිය. RBB ඔක්සිජන් සමග සම්බන්ධ වූ විට RB ඔක්සිජන් සමග සම්බන්ධ වූ විට අ 14 රුබිස්කෝ නැත්නම් RBB ඔක්සිජනේස් එන්සයිමයේ උත්ප්‍රේරණයෙන් 14 රුබිස්කෝ නැත්නම් RBP ඔක්සිජනේස් එන්සයිමයේ උත්ප්‍රේරණයෙන් 14 රුබිස්කෝ නැත්නම් RBP ඔක්සිජනේස් එන්සයිමයේ උත්ප්‍රේරණයෙන් 15 ඔක්සිකරණය වී
RUBP ඔක්සිජනේස් නැත්නම් රුබිස්කෝ එන්සයිමේ උත්ප්‍රේරණයෙන් පහළ ඔක්සිකරණය වී 16 PGA අණුවක් සහ ෆොස්ෆොග්ලිසරික් අම්ල අණුවක් සහ 16 PGA අණුවක් සහ PGA අණුවක් සහ 17 ෆොස්ෆෝග්ලයිකොලේට් නැත්නම් ෆොස්ෆෝග්ලයිකොලික් අම්ල අණුවක් ඇති වේ. ෆොස්ෆෝග්ලයිකොලේට් නැත්නම් ෆොස්ෆෝග්ලයිකොලික් අම්ල අණුවක් ඇති වේ. 17 ෆොස්ෆෝග්ලයිකොලික් නැත්නම් ෆොස්ෆෝග්ලයිකොලේට් අම්ල අණුවක් ඇති වේ. PG අණුවක් සහ PG ෆොස්ෆෝග්ලයිකොලේට් අම්ල අණුවක් ඇති වේ. 17 තමයි කිව්වේ. ෆොස්ෆෝග්ලයිකොලේට් අම්ල අණුවක් ඇති වේ. මට තියන්නේ ඉස්ලාමට කියන්න බැරනවා. මෙතන ඇත්තටම සමීකරණ දෙකක් තියෙන. උඩ තියෙන RUBP කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනකොට මේ එන්සයිම් එකට කියන RUBP කාබොක්සිලේස් කියලා. RUBP කාබොක්සිලේස් කියලා. සාමාන්‍යයෙන් එන්සයිම් එක උපස්තර විශිෂ්ටයි. ඒ වුණාට මේ අවස්ථාවේදී මෙයා ඒ නීතිය කඩලා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවල මේ RUBP කාබන් ඩයොක්සයිඩ් එක්ක වෙන ඔක්සිජන් එක සම්බන්ධ වෙනතර මේ එන්සයිම් එකටම කියනවා RUBP ඔක්සිජනේස් කියලා. RUBP ඔක්සිජනේස් කියලා. ඒක අපි කියවේ නිකන් චපලයි වගේ කියලා. ඔක්සිජනේස්. මෙයා නිකන් දෙන්නෙක් එක්කම එල්ලෙනවා. මෙයාට කියලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එක්ක එල්ලෙන. ඒ වුණාට ඔක්සිජන් එක්ක එල්ලෙනවා. ඉතින් ඈත කාටවත් මොකුත් කියන්න බෑ. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායු ගෝලයේ බොහොම චූට්ටයි. තියෙන 0.03. ඔක්සිජන් තියෙනවා 120ක්. අනික අතර කාබන් ඩයොක්සයිඩ් වගේ නෙමෙයි ඔක්සිජන් කියන්නේ හරි නිකන් දඟකාර වායුවක්. මේ කාබන් ඩයොක්සයිඩ් නිකන් මලානිකයි. ඉතින් කවුරුත් දඟකාර එකක් කියන්නේ වැඩිපුර ලැබෙනවා නම් නිකන් මලානිකත් එක්ක යනකොට යනවා වගේ තත්ත්වයක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ එන්සයිම් එක දැන් උඩ පාරේ යන්න පුළුවන් යට පාරේ යන්න පුළුවන්. එතකොට මේ එකම එන්සයිම් එක පැත්තකින් කියනවා RUBP කාබොක්සිලේස් කියලා අනිත් පැත්තෙන් කියනවා RUBP ඔක්සිජනේස් කියලා. ඒ නිසා මේකට දැන් නමක් කියනවා RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් නොත් රුබිස්කෝ කියලා. RUBISCO රුබිස්කෝ කියලා මේ එන්සයිම් එකටම කියන RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එවත් රුබිස්කෝ. ඉතින් ඒක නිකන් චපලවත් ඒකේ හැංගෙනවා. මොකද මූට නිකන් නම් දෙකක් දීලා. සාමාන්‍යයෙන් එන්සයිම් එකට එහෙම නැහැ. එක උපස්තර විශිෂ්ටයි. මේ විශේෂ අවස්ථාවේ මෙහෙම කොටස් දෙකකට දෙපැත්තකට යනවා. හරි. ඒතර අපි 17 වෙනි කාරණා දක්වා කිව්වා RUBP ඔක්සිජන් සමග සම්බන්ධ වුණාම RUBP කාබොක්සිලේස් නැත්නම් RUBP ඔක්සිජනේස් එන්සයිම් උත්ප්‍රේරණයෙන් ඔක්සිකරණලා ෆොස්ෆොග්ලිසරික් අම්ලය සහ ෆොස්ෆෝග්ලයිකොලික් අම්ලය ඇති වෙනවා කියලා. ඊළඟට 18 ෆොස්ෆෝග්ලයිකොලේට් ඔක්සිකරණය වී කාබන් ඩයොක්සයිඩ් පිට වේ. ෆොස්ෆෝග්ලයිකොලේට් ඔක්සිකරණය වී කාබන් ඩයොක්සයිඩ් පිට වේ. ඒක තමයි ප්‍රභාස්වසනය කියන්නේ. ෆොස්ෆෝග්ලයිකොලේට් ඔක්සිකරණය වී කාබන් ඩයොක්සයිඩ් පිට වේ. ඇතර මේක සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පෙරොක්සෝසෝම සහ හර්තලවල. හැබැයි ඒ බව අලුත් ගුරුවත් පොතේ නැහැ. හුඟක් වෙලාවට දැන් ලකුණු සම්මුතිය හදන්නේ ගුරුවත් පොත බලාගෙනම වගේ. ඒතර ගුරුවත් පොතේම කරුණු ලියන තමයි වැදගත් වෙන්නේ. ඔබ එක එක ගුරුවරු ගාට යන්න ඇති ආලාර කාලාරම උද්දකාරාම මේ විවිධ ශාස්ත්‍රු සරණ කියලා ඇති. ඉස්කෝලේ ගුරුතුමීට අමතරව ඉස්කෝලේ ගුරුතුමාට අමතරව තව විවිධ අය සරණ යන්න ඇති. ප්‍රශ්නයක් නැහැ. නමුත් කවුරු සරණ ගියත් වැඩක් නැහැ. ලෝකේ එකම වගේ එකම එක ලේඛනයක් මත තමයි රැඳිලා පවතින ජීවිද්‍යාව. එම ලේඛනය තමයි ගුමා සං. මොකද ගුරු මාර්ගෝදේ සංග්‍රහය. ඒකට විවිධ ගුරුවරු වුණාට ගුරු මාර්ගෝදේ සංග්‍රහය කියවීම තමයි එම ගුරුවරුන්ගේ යුතුයකම. ඔබ ඒ ගුරුවරයා යනකොට ගුරු මාර්ගෝදේ සංග්‍රහය අරගෙන යන්න. හරි පිරිවාන පොත් වහන්සේ චෙක් කරනවා වගේ එතුමා හෝ එතුමිය කියන හැම වචනයක්ම ඔබ ඒ ගුරු මාර්ගෝදේ සංග්‍රහය නැත්තම් එතුමාට කියන්නේ නවතින්න ඔබතුමා මේකෙන් පොඩ්ඩක් බැහැර වෙලා තියෙනවා කියලා. මගේ වුණත් මේ ලකුණු සම්මුතිය පොඩ්ඩක් එහාට මෙහාට බැහැර වෙලා තියෙනවා නම් ඒක වැරදි. මම පුළුවන් තරම් ගුමා සං එක බලාගෙනම තමයි. අපි දැන් ප්‍රශ්න හදන එකත් ලේසි. උත්තර ලියන එකත් ලේසි. මොකද ගුරු මාර්ගෝදේ සංග්‍රහය පෙරළුව ප්‍රශ්නයක් ඇදුවා. ඊට පස්සේ ඒකෙම මාකිස් කීම ඇත්තද? සෝක්නේ. එතකොට එහෙම. ඒ නිසා ගුමා සම්ම දෙන්න. 18 19 වෙනි එක දැන් අපි කියවනේ ඔක්සිකරණලා කාබන් ඩයොක්සයිඩ් පිටෙනවා කියලා. මේ මගින් ප්‍රභා සංශ්ලේෂණ අමුද්‍රව්‍ය නාස්තිවීමක් සිදු වන බැවින් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාව අඩු වේ. මේ මගින් ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය හානි වීමක් සිදු වන බැවින් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාව අඩු වේ. හානියක් සිදු වන බැවින් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාව අඩු වේ. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාව අඩු වේ. කරුණු 19ක් අපි කිව්වා. අපි දැන් මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් අපි රචනා ප්‍රශ්න තවත් කොටසක් තියෙනවා. සම්පූර්ණ කරුණු 38ක ලකුණු සම්මුතියක් තමයි කියන්නේ යන්නේ. කරුණු 38ක තමයි ලකුණු සම්මුතියක් කියන්නේ යන්නේ. එතකොට දැන් අපි කරුණු 19ක් කිව්වා. අපි මේ ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් යොමු කරනවා වගේ පේනවා. ඔබගේ ප්‍රශ්නය පාසල කියලා නම කියලා යොමු කරන්න. මම ඉසිපතන විද්‍යාලයෙන් රජු ලවන්ත. සර් මට දැනගන්න පුළුවන්ද අපි රචනා ප්‍රශ්නයක් ලියද්දී ඒක කරුණු වශයෙන්ද ලියන්න ඕනේ නැත්නම් ඡේද වශයෙන් වෙන් කරලා ලියනවද කියලා?
ඇතර මම මේ ලකුණු සම්මුතිය මේ අංක වශයෙන් දැම්මට එහෙම ලකුණු සම්මුතිය අංක වශයෙන් දැම්මට ඔබ ලියන්නව නෑ අංක දාන්න එපා අංක හෝ තරු ලකුණු ඇස්ටරික්ස් දාලා ලියන්න එපා බුලට්ස් වගේ ඒවා දාලා ලියන්න එපා ඡේදයක් වශයෙන් ලියන්න ඒකේ යට එළියුවත් කමක් නෑ නමුත් සමහර ගුරුවරු එහෙම කැමති නෑ කියන්නේ තාම ලකුණු අඩු කරලා නැහැ උනාට කැමති නැහැ අංක දාලා ලියනවට මොකද මේවා කියන්නේ මේ ළමයි රචනා ලියන්න පුරුදු වෙන්න ඕනේ කියලා රචනා ලියන්න පුරුදු වෙන්න ඕනේ කියලා ඒ නිසා නිකන් රචනා වගේ ලියන්න කියන්නේ අංක දාන්න එපා කිසිම අවස්ථාවක හැබැයි කරුණු නැතුනේ හුඟක් જાති ලියන්න ඕනේ නැහැ දැන් මෙතන මෙහිදී ප්‍රභා සංශ්ලේෂණ අපි දැන් මුල් එකේ කිව්නේ මේ මොකද කාබන් 3 සහ කාබන් 4 ශේද කිරීමේදී ලුකුවට જાති ලියන්න ඕනේ නැහැ ලෝකේ ශාක වර්ග රාශියක් ඇත මේ වයින් සමහර ශාක කාබන් 3 ලෙස හැඳින්වේ. කාබන් 3 යනු කාබන් 3යි. ඉතින් ඒ වගේම තවත් ශාක ඇත. නමුත් මේ සෝභා ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන මෙම ශාකවල ඇති සුවිශේෂ ක්‍රියාවලියක් පිළිබඳව මා මෙහිදී විදහා දැක්වීමට කැමැත්තෙමි. එම ක්‍රියාවලිය කුමක්ද? එයනම් වෙන කුසියක් නොව ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේ ලියන්න යන්න එපා. වැඩි හරියක් ලකුණු රැස් කරන්න තියෙන කරුණු ලියන්න දෙන්න. හැබැයි කරුණු නිකන් ඡේද වශයෙන් ලියන්න අංක දාලා ලියන්න එපා. සමහර වෙලාවට ඒ අංක වශයෙන් ලියලා ලකුණු අඩුවීමට ඉඩ තිබෙන නිසා. හොඳයි ඒක හොඳ ප්‍රශ්නයක්. අපි දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා මේකේ කාබන් 4 ශාකවල කාබන් තිර කිරීමේ ක්‍රියාවලිය විස්තර කර RUBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණය නොකරන්නේ මන්දයි පැහැදිලි කරන්න. දැන් ඉස්සලාම කාබන් 4 ක්‍රියාවලිය. ඒතර මෙන්න මේ ප්‍රශ්න තියෙන නිසා අපි දැන් නෑ කවුරු හරි මැවුම් කරුවෙක් හරි කවුරු හිටියාද කියලා එයාට කියලා කම්ප්ලේන් කරා ස්වාමීනි මෙහෙමයි දැන් මේ වැඩේ හරියට යන්නේ. වහන්සේ මෙහෙම දැන් ඇදුවා එයා දැන් මේ කාබන් ඩයොක්සයිඩ් එක නැතු ඔක්සිජන් එක කෙල්ලෙනවා. එහෙම පුළුවන් කියන්නේ බෑ දැනනවා. දැන් මොකද කරන්නේ මේකට? ඉතින් මොකද දැන් කරන්නේ? දැන් එක්ක පුළුවන් මේ ශාක සීරම ආපහු කෝල් කරන්නත් බෑනේ. මොකද දැන් ශාක ඇවිල්ලා ඉවරයි. සෑහෙන තියෙනවා විශේෂයෙන් ඝර්ම කලාප රටවල මේ පූටිකා දවල් කාලයට වැහෙනවා. වෙනකොට හොරාට මේ ඔක්සිජන් එක කෙලෙනවා. ඒතර ප්‍රවාහ සංශ්ලේෂක කාර්යක්ෂමතාව 140ක් විතර අඩු වෙනවා. ඒ නිසා මොකද දැන් කල්පනා කරේ අලුතෙන්ම ශාක જાතියක් දැම්ම. අලුතෙන්ම જાතියක්. ඒවට කියනවා කාබන් 4 ශාක කියලා. කාබන් 4 ශාක කියලා. මේ කාබන් 4 ශාක වල තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ස්ථායි ඵලය වන්නේ කාබන් 4 සංයෝග කරන ඔක්සැලැසිටික් ආම්ලය. ඒ වගේම මේ කාබන් 4 ශාක වල අපි දන්නවා මේ නාරටි වටේ පත්‍ර වලයන් දෙකක් තියෙනවා. නාරටි වටේ පත්‍ර වලයන් දෙකක් තියෙනවා. කලාපකොපු සෛල වලය තමයි ඇතුලෙන් තියෙන්නේ. කලාපකොපු සෛල වලය තියෙන්නේ පාත්‍ර මැද සෛල වලය පිටින් තියෙනවා. කලාපකොපු සෛල වලය පත්‍ර මැද සෛල වලය තියෙනවා. මේ පත්‍ර මැද සෛල වල පාංජර කණිකා තියෙනවා. පායනට පායන කියලා මතක තියන්න පුළුවන්. පත්‍ර මැද සෛල වල පාංජර කණිකා තියෙනවා. කලාපකොපු සෛල වල පාංජර කණිකා නැහැ. පත්‍ර මැද කලාපකොපු සෛල වල පාංජර කණිකා නැහැ. පත්‍ර මැද සෛල වල පාංජර කණිකා තියෙනවා. එතකොට මොකෝ මේ පත්‍ර මැද සෛල පාංජර කණිකා තියෙන එකේ කලාපකොපු සෛල පාංජර කණිකා නැති එකේ වැදගත්කම. පස්සේ අපි කියන්න යනවා. එතකොට දැන් මේ පාංජර කණිකා තියෙනවා නම් පත්‍ර මැද සෛල වල ඒකේ තමයි ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. මොකද ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ පංජර කණිකා සහ පංජර සූස්තරවල. කලාපකොපු සෛලවල අඳුරු ප්‍රතික්‍රියාවට තමයි විභේදනය වෙලා තියෙන්නේ. ඉතින් පොඩක් විභේදනයක් දාලා තියෙනවා. දැන් අපි බලමු ඉස්සලාම අහන්නේ මේ කාබන් 4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම. අපිට ඕන මේ වගේ සෛල දෙකක් අඳින්න පුළුවන්. උඩින් අපි පන්නේ පත්‍ර මැද සෛල. පල්ලෙහා තියෙන කලාපකොපු සෛල. මේ කාබන් ඩයොක්සයිඩ් මෙම කාබන් 4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කර සංයෝග වන PEP ෆොස්ෆොයිනෝල් පයිරුවේට් මගින් තමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්නේ. මේ එන්සයිම් එකට කියනවා PP කාබොක්සිලේස් කියලා. PP කාබොක්සිලේස්. අන්න මේක චපල නැහැ. මේකට ටොන් ගණන් ඔක්සිජන් ගෙනලා බැසුවත් කවදාක්වත් ඔක්සිජන් එක යන්නේම නැහැ. හැමදාම පතන්නේ කාබන් ඩයොක්සයිඩ් විතරමයි. එක හිත. අන්න ඒක වැදගත් වෙන්නේ. එතකොට ඉස්සෙල්ලා නෙමෙයි අපි දැක්ක RUBP. සමහරලාට ඔක්සිජන් එක එනවා, සමහරට කාබන් ඩයොක්සයිඩ් එක එනවා. ප්‍රශ්න නැති වුණා. මේක එහෙම නෙමෙයි. දැම්මේ මෙහෙමයි කියලාම දැම්ම ඔයා කාත් එකවත් එල්ලෙන්න බෑ. යන්නේ කාබන් හරි කියලා. එතකොට කාබන් ඩයොක්සයිඩ් PP කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතිග්‍රහණය කරනවා. ඒ නිසා ලැබෙන ප්‍රථම ස්ථායි ඵල ලෙස ඔක්සැලැසිටික් ආම්ලය. ඔක්සැලැසිටික් ආම්ල විභාගයට OA කියලාම ලියන්න එපා. ඒවා සම්මත නොවන සංකේත. ඔක්සැලැසිටික් ආම්ලය ඊට පස්සේ පත්‍ර මැද සෛලවල මැලේට් බවටපත් වෙනවා. පස්සේ මේ මැලේට් අපි කියනවා ෂන්ට් වෙනවා කියලා. ප්ලාස්මා ඩෙස්මාටා ඔස්සේ කලාපකොපු සෛල වලට ගමන් කරනවා මැලේට්. ඊට පස්සේ මේ මැලේට් මේ කාබන් 4 සංයෝගයක් මේක බිඳ වැටෙනවා පයිරුවේට්. පයිරුවික් ආම්ලය නැත්නම් පයිරුවේට් සහ කාබන් ඩයොක්සයිඩ් බවට බෙද වැටෙනවා. කාබන් ඩයොක්සයිඩ් බවට බෙද වැටෙනවා. කලාපකොපු සෛල වලදී මේ කාබන් ඩයොක්සයිඩ් ආපහු RUBPත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා ෆොස්ෆොග්ලිසරික් ආම්ලය සෑදෙනවා. ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් සෑදෙනවා. ඒ කියන්නේ මේකේ කැලවින් චක්‍රය සාමාන්‍ය විදිහට සිදු වෙනවා. ඒතර ඒ නිසා අපි කියනවා ඇත්තටම
කාබන් 4 ශාක වල දෙවරක් කාබන් ඩයොක්සයිඩ් තිර වෙනවා කියලා. ඒ කියන්නේ බාහිරව ගත්ත කාබන් ඩයොක්සයිඩ් PP මගින් තිර වෙනවා පත්‍ර මැද සෛල වල. ඒ වගේම ආපහු එම කාබන් ඩයොක්සයිඩ් කලාපක සෛල වලදී ROBP මගනුත් තිර වෙනවා. ඉතින් දෙවරක් තිර වෙනවා. ඒක නිසා ඒක තවත් වැදගත් වෙනවා. ඒ වගේ මේ පයිරුවේට් ඊට පස්සේ කලාපක සෛල වල සිට පත්‍ර මැද සෛල වලට ගමන් කරනවා පයිරුවේට්. ඊට පස්සේ අවසාන වශයෙන් මේ පයිරුවේට් නැවතත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන සංයෝග වන ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් බවට පත් වෙනවා. හරි මේ කාරණා තමයි ලියන්න යන්නේ. ඒතර දෙවෙනි කොටසෙන් අහලා තියෙන්නේ කාබන් 4 ශාක වල කාබන් තිර කිරීමේ ක්‍රියාවලිය විස්තර කර කියන ටිකයි ලියන්න යන්නේ. එයාටද ලියන්න. කාබන් 4 ශාකවල ශාක පත්‍රවල කලාපකූප සෛල සහ පත්‍ර මැද සෛල පිහිටයි. කාබන් 4 ශාක පත්‍රවල කලාපකූප සෛල සහ පත්‍ර මැද සෛල පිහිටයි. කාබන් 4 ශාක පත්‍රවල කලාපකූප සෛල සහ පත්‍ර මැද සෛල ලෙස පත්‍ර වලයන් දෙකක් පිහිටයි. නාරිට වඩා පත්‍ර වලයන් දෙකක් තියෙනවා. එනම් ක්‍රෑන්ස් ව්‍යුහයක් ඇත. ක්‍රෑන්ස් කියන එකට අපි ද්විරූපික කියලා කියනවා. නමුත් මම හිතන්නේ ගුරු මාර්ගයේ සංග්‍රහය තියෙන්නේ ක්‍රෑන්ස් කියලාමයි. ක්‍රෑන්ස් ව්‍යුහයක් ඇත. මහාචාර්ය නන්දාස මහතා පොතක් ලියලා තියෙනවා. එයා ලියලා තියෙනවා මල් වැඩම කියලා. මොකදනේ මල් වැඩම කියන්නේ මම ಜಾති දෙකක් රීඩ් දෙකක් වගේ තියෙන මල් වැඩම මෙහෙට ළමයි ඉස්සරහට අරන් එන අර සද්ගුණතෙක් මරුණාම එතකොට ක්‍රෑන්ස් ව්‍යුහයක් ඇත. ඊළඟට 21 ක්‍රෑන්ස් ව්‍යුහය 22 පත්‍ර මැද සෛලවලදී මුලින් පටන් ගන්නවා පත්‍ර මැද සෛලවලදී 22 පත්‍ර මැද සෛලවලදී 23 කාබන් ඩයොක්සයිඩ් PP සමග එකතු වේ. කාබන් ඩයොක්සයිඩ් PP මගින් ප්‍රතිග්‍රහණය කරයි. 23 කාබන් ඩයොක්සයිඩ් PP මගින් ප්‍රතිග්‍රහණය කරයි. කාබන් ඩයොක්සයිඩ් PP මගින් ප්‍රතිග්‍රහණය කරයි. 24 මෙය PP කාබොක්සිලේස් එන්සයිම මගින් උත්ප්‍රේරණයෙන් 24 මෙය PP කාබොක්සිලේස් එන්සයිම මගින් උත්ප්‍රේරණයෙන් PP කාබොක්සිලේස් එන්සයිම මගින් උත්ප්‍රේරණයෙන් 24 කාබොක්සිලේස් එන්සයිම මගින් උත්ප්‍රේරණය 24 25 කාබන් 4 සංයෝග කරන ඔක්සල් ඇසිටික් අම්ලය බවට පත් වේ. කාබන් 4 සංයෝග කරන ඔක්සල් ඇසිටික් අම්ලය කියන්න පුළුවන් නැත්නම් ඔක්සල් ඇසිටේට් බවට පත් වේ. කාබන් 4 සංයෝගයක් වන ඔක්සල් ඇසිටේට් බවට පත් වේ. නැත්නම් ඔක්සල් ඇසිටික් අම්ලය බවට පත් වේ. කාබන් 4 සංයෝගයක් වන ඔක්සල් ඇසිටේට් බවට පත් වේ. ඔක්සල් ඇසිටේට් බවට පත් වේ. ඊළඟට 26 මෙහිදී ඔක්සල් ඇසිටේට් මෙලේට් බවට පත් වේ. මෙහිදී පසු ඔක්සල් ඇසිටේට් මෙලේට් බවට පත් වේ. පසු ඔක්සල් ඇසිටේට් මෙලේට් බවට පත් වේ. ඔක්සල් ඇසිටේට් මෙලේට් බවට පත් වේ. එතන යන්න පුළුවන් ඕනනම් ඒ යටතේ 26 යටතේම මෙහිදී ආලෝක ප්‍රතිකරණ පුදුන NADPH වැය වේ කියලා. මේ ඔක්සල් ඇසිටේට් මෙලේට් බවට පත් වෙනකොට ආලෝක ප්‍රතිකරණ පුදුන NADPH වැය වෙනවා. ආලෝක ප්‍රතික්‍රියා පුදුන NADPH වැය වෙනවා. NADPH වැයලා NADP බවට පත් වෙනවා. එතන 26 ඊළඟ 27 මෙම මැලේට් පත්‍ර මැද සෛල සිට කලාපකූප සෛල වලට ප්ලාස්ම බන්ධ ඔස්සේ ගමන් කරයි. මෙම මැලේට් පත්‍ර මැද සෛල සිට කලාපකූප සෛල වලට පත්‍ර මැද සෛල සිට කලාපකූප සෛල වලට ප්ලාස්ම බන්ධ ඔස්සේ පරිවහණය වේ. ප්ලාස්ම බන්ධ ඔස්සේ පරිවහණය වේ. නැත්නම් මේක අපි ෂන්ට් කරනවා කියලා තියෙනවා. ප්ලාස්ම බන්ධ ඔස්සේ මැලේට් ගමන් කරනවා පත්‍ර මැද සෛල සිට කලාපකූප සෛල වලට. ඊළඟට 28 එහිදී ඒ කියන්නේ කලාපකූප සෛල වලදී එහිදී මැලේට් පයිරුවේට් සහ කාබන් ඩයොක්සයිඩ් බවට බෙද වැටේ. එහිදී මැලේට් පයිරුවේට් සහ කාබන් ඩයොක්සයිඩ් බවට බෙද වැටේ. එහිදී මැලේට් කාබන් ඩයොක්සයිඩ් සහ පයිරුවේට් බවට බෙද වැටේ. මැලේට් පයිරුවේට් සහ කාබන් ඩයොක්සයිඩ් බවට බෙද වැටේ. 29 මෙහිදී අතරම NADPH නිපදෙනවා. 29 මෙහිදී NADPH නිපද වේ. මෙහිදී NADPH නිපද වේ. ඒ කියන්නේ මැලේට් පයිරුවේට් බවට පත් වෙනකොට NADPH නිපදෙනවා. මෙහිදී NADPH නිපද වේ. NADPH නිපද වේ. ඊළඟට වෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ්. දැන් අර මැලේට්
පයිරේට් සහ කාබන් ඩයොක්සයිඩ් බවට බෙදෙන්නවානේ. එතන දැන් මේ කාබන් ඩයොක්සයිඩ් එල 30 වෙනි කරුණ එම කාබන් ඩයොක්සයිඩ් කලාපකුප සෛල වල RBP මගින් ප්‍රතිග්‍රහණය කර එම කාබන් ඩයොක්සයිඩ් 30 වෙනි කරුණ එම කාබන් ඩයොක්සයිඩ් කලාපකුප සෛල වල RBP මගින් ප්‍රතිග්‍රහණය කර කලාපකුප සෛල වල RBP මගින් ප්‍රතිග්‍රහණය කර කැල්වින් චක්‍රයේ සිදුවේ. එම කාබන් ඩයොක්සයිඩ් කලාපකුප සෛල වල RBP මගින් ප්‍රතිග්‍රහණය කර කැල්වින් චක්‍රයේ සිදුවේ. කැල්වින් චක්‍රයේ සිදුවේ. ඒතර මේ කාබන් ඩයොක්සයිඩ් දැන් කැල්වින් චක්‍රයට බෑ වෙනවා. කැල්වින් චක්‍රයේ සිදුවේ. 31 මේ අනුව කාබන් 4 ශාකවල කාබන් තිරවීම දෙවරක් සිදුවේ. 31 මේ අනුව කාබන් 4 ශාකවල කාබන් තිරවීම දෙවරක් සිදුවේ. කාබන් තිරවීම දෙවරක් සිදුවේ. කාබන් 4 ශාකවල කාබන් තිරවීම දෙවරක් සිදුවේ. ඒ කියන්නේ එකවරක් PP මගින් යනවා දැන් අනිත් පාර RBP මගින් සිදු වෙනවා. එහෙම නැත්නම් මේක අපි කියන ඇත්තරම අර මේ පත්‍ර මැද සෛල වල ප්‍රතිග්‍රහණය කරපු කාබන් ඩයොක්සයිඩ් කලාපකුප සෛලවලදී මුදා හරිනවා කියලා. මෙතෙන්දි ගත්ත ඒවා මේ කලාපකුප සෛලවලදී මුදා හරිනවා. එහෙම කාබන් ඩයොක්සයිඩ් මුදා හරින වැදගත්කම තව මොහොතකින් අපි කියන්නම්. එතකොට අපි ලිව්වා 31 යටතේ කාබන් 4 ශාකවල කාබන් දෙවරක් තිරවීම සිදුවේ කියලා. 32 පසුව පයිරුවේට් ප්ලාස්ම බන්ධ හරහා නැවතත් පත්‍ර මැද සෛල වලට පැමිණි. පසුව පයිරුවේට් ප්ලාස්ම බන්ධ හරහා නැවතත් පත්‍ර මැද සෛල වලට පැමිණි. පසුව පයිරුවේට් ප්ලාස්ම බන්ධ හරහා නැවතත් පත්‍ර මැද සෛල වලට පැමිණි. මේ පයිරුවේට් ප්ලාස්ම බන්ධ හරහා නැවතත් පත්‍ර මැද සෛල වලට පැමිණි. පත්‍ර මැද සෛල වලට පැමිණි. 33 එහිදී PP පුනර්ජනනය කරයි. එහිදී PP පුනර්ජනනය කරයි. නැත්නම් ඒ පයිරුවේට් මගින් PP පුනර්ජනනය කරයි. ආපෝ ඇති නිසා පුනර්ජනනය. එහිදී පයිරුවේට් PP බවට පත් වෙන නැත්නම් පුනර්ජනනය කරයි. පුනර්ජනනය කරයි. ඒ වගේම 34 මෙහිදී ATP වැයවේ. ඒ කියන්නේ පයිරුවේට් PP බවට පත් වෙනකොට ATP වැය වෙනවා. 34 එහිදී ATP වැය වේ. ඒතර ඔය තමයි කාබන් 4 චක්‍රය. අපි දැක්කා කාබන් 4 චක්‍රයේ පත්‍ර මැද සෛල සහ කලාප කොපු සෛල කියන සෛල දෙකක් ඔස්සේම ගියා. මේ මෙච්චර දිගපතේක ගියේ මොකද? අර ප්‍රභා ශ්වසනයේ වළක්වන්න. මතකනේ මේ ප්‍රභා ශ්වසනයේ උනේ මොකද? RBP මොනවත් එක්ක වෙනවට මොනවත් එක්ක සම්බන්ධ වෙච්ච නිසාද? RBP කාබන් ඩයොක්සයිඩ් එක වෙනුවට ඔක්සිජන් එක සම්බන්ධ වෙච්ච නිසා. ඉතින් අපි කිව්වා මේ වගේ නම් මේ කරන්න තියෙන්නේ මොකද? අපිට පුළුවන් තරම් උඩ පාරේ යවා ගන්නම් RBP කාබන් ඩයොක්සයිඩ් එක යවා ගන්නම් මොන ප්‍රතිශතය වැඩි කරන්න ඕනද? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි කරන්න ඕන. ඒ වගේ මොන ප්‍රතිශතය අඩු කරන්න ඕනද? ඔක්සිජන් ප්‍රතිශතය අඩු කරන්න ඕන. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. ඒකයි ඊළඟට අහලා තියෙන්නේ. එහිදී කාබන් 4 ශාකවල කාබන් තිරකීමේ ක්‍රියාවලිය විස්තර කරකින් ටික ලිව්වා. එහිදී RBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණය නොකරන්නේ මන්දයි පැහැදිලි කරන්න. RBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණය නොකරන්නේ මන්ද. මේ කාරණා ලියන්න පුළුවන්. ඇත්තටම ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කරන්නේ නැත්තේ මොකද? මේ කලාපකුප සෛල වල විතරයි මේ කැල්වින් චක්‍රය වෙන්නේ. ඉතින් අපි දැක්කා මේ කලාපකුප සෛල වල පංජර කණිකා කලාපකුප සෛල වල පංජර කණිකා නැහැ. පංජර කණිකා නැහැ කියන්නේ මොන ප්‍රතික්‍රියාව වෙන්නේ නැද්ද? ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. අපි දන්නා ආලෝක ප්‍රතික්‍රියාවේ PS2 ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රභාපති දෙක වුණොත් තමයි ප්‍රභාජල විච්ඡේදනය වෙලා ප්‍රභාජල විච්ඡේදන ඔක්සිජන් වායුව පිට වෙන්නේ. ඒක සිදුවීමක් වෙලා නැහැ. ඒකයි තියන්න තියෙන්නේ. ලියන දොර යටතේ RBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණ නොකිරීමට හේතුව. 35 වෙනි කරුණයට දෙනවා. කාබන් 4 ශාකවල RBP සහ RBP කාබොක්සිලේස් කාබන් 4 ශාකවල RBP සහ RBP කාබොක්සිලේස් කලාපකුප සෛල වල පමණක් පිහිටයි. කලාපකුප සෛල වල පමණක් හර්තලව තුල පිහිටයි. කාබන් 4 ශාකවල RBP සහ RBP කාබොක්සිලේස් කලාපකුප සෛල වල පමණක් හර්තලවල පිහිටයි. කලාපකුප සෛල වල පමණක් හර්තලවල පිහිටයි. කලාපකුප සෛල වල පමණක් හර්තලවල පිහිටයි. කලාපකුප සෛල විතරයි මොකද පත්‍ර මැද සෛල වල නැහැ. කලාපකුප සෛල වල පමණක් හර්තලවල පිහිටයි. ඊළඟ 36 කලාපකුප සෛල වල හර්තලවේ පංජර කණිකා නොපිහිටයි. කලාපකුප සෛල වල හර්තලවේ පංජර කණිකා නොපිහිටයි. 36 කලාපකුප සෛල හර්තලවල පංජර කණිකා නොපිහිටයි. කලාපකුප සෛල හර්තලවල පංජර කණිකා නොපිහිටයි.
37. මේ නිසා ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රභාපාතයේ දෙක මගින් 37 මේ නිසා ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රභාපාතයේ දෙක මගින් ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රභාපාතයේ දෙක මගින් ප්‍රභාපාතයේ දෙක මගින් 38 ඔක්සිජන් පිටවීමක් නැත්නම් ජලයේ ප්‍රභාව විච්ඡේදනයක් සිදු නොවේ. ඔක්සිජන් පිටවීමක් නැත්නම් ජලයේ ප්‍රභාව විච්ඡේදනයක් සිදු නොවේ. ඔක්සිජන් පිටවීමක් නැත්නම් ජලයේ ප්‍රභාව විච්ඡේදනයක් සිදු නොවේ. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ කලාපුසල අතර ඔක්සිජන් අඩුයි. ඒ නිසා කියලා තියෙනවා එම නිසා RBP මගින් ප්‍රතිග්‍රහණය කිරීමට ඔක්සිජන් නොමැත. මේ නිසා RBP මගින් ප්‍රතිග්‍රහණය කිරීමට ඔක්සිජන් නොමැත. 39 මේ නිසා RBP මගින් ප්‍රතිග්‍රහණය කිරීමට ඔක්සිජන් නොමැත. RBP මගින් ප්‍රතිග්‍රහණය කිරීමට ඔක්සිජන් නොමැත. ප්‍රතිග්‍රහණය කිරීමට ඔක්සිජන් නොමැත. ඒතර යනවා කරුණු 39ක් කිව්ව ඕනෑම කරුණු 38කට ඕනෑම කරුණු 38ට ඒකට 4 ගානේ ලකුණු 152ක් දෙනවා. ලකුණු සම්මුතියට අනුව කරුණු 38ක් ඕනෑම කරුණු 38කට ඒකට 4 ගානේ ලකුණු 152ක් දෙනවා. ඒ කියන්නේ ගුරුවරු මේක පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ලකුණු කරනකොට මේ එක එක කරුණු තියනවාද කියලා බලලා එක එකට හරි දානවා. පස්සේ හරි ගාන ගණනලා 4න් වැඩි කරලා 150 කීයක් ලැබෙනවද කියලා ලබා දෙන එක තමයි සාමාන්‍යයෙන් මේ විදියට ප්‍රශ්න වල පිළිතුරු දීමේදී සඳහන් කරන්නේ. මෙතන තවත් එකක් අපිට කියන්න බැරුණා. දැන් ප්‍රභාස්වසනේ වළක්වපු එක ක්‍රමයක් තමයි ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම. අනිත් ක්‍රමය තමයි ප්‍රභාස්වසනේ වළක්වන මොනවා සාන්ද්‍රය වැඩි වෙනවද? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රය වැඩි වෙනවා. කොහොමද කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රය වැඩි කරලා තියෙන්නේ? කලාපපු සෛල වල අපි දැක්කා මෙලේට් විඝටනය වෙලා. මෙලේට් බිඳ වැටලා මොනවා බඩපත් වුණාද? පයිරුවේට් සහ කාබන් ඩයොක්සයිඩ් බඩපත් වුණා. ඒතර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රය වැඩි වෙලා තියෙන නිසා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රය වැඩි නිසා RBP ට ඕනේ නැහැ ඔක්සිජන් එක බැඳෙන්නේ. මොකද කාබන් ඩයොක්සයිඩ් වැඩි සාන්ද්‍රණයක් තියෙන නිසා. ඒ තමයි ඒ රචනා ප්‍රශ්නෙට පිළිතුර.